අන්ත සත්පුරුෂ පින්නතුනි මාසිකව සිද්ධ කරනු ලබන සූත්‍ර ධර්ම සාකච්ඡාවයි අදත් අපි සිද්ධ කරන්නට ආරම්භ කරන්නේ. දැනට අපි සූත්‍ර දේශනා දෙකක් දීඝනිකායේ සාකච්ඡා කරලා තිබෙනවා. පායාසි සූත්‍රයත් ඒ වගේම ලක්ෂණ සූත්‍රයත් කියන සූත්‍ර දෙක. විශේෂයෙන් අපි දීඝනිකායේ සූත්‍ර සාකච්ඡා කරන්නට යොදාගත්තේ එකක් අපිට සාමාන්‍ය ධර්ම දේශනාවකදී දීඝනිකායේ සූත්‍රයක් අරගෙන ධර්ම දේශනාවක් කරන්නට සෑහෙන කාලයක් ගත වෙන නිසා සූත්‍ර දේශනාවක් ඇටියට ධර්ම දේශනාවක් අහන්න මේ පින්නතුන්ට ලැබෙන්නේ කලාතුරකින්. ඒ නිසා එක කාරණයක් අපි එබඳු ඔබට අහන්නට අවස්ථාව නොලැබෙන ඒ සූත්‍ර දේශනාවක් කියලා දෙන්නට කල්පනා කිරීම එකක්. අනික දීඝනිකායේ සූත්‍ර දේශනා තරම දීර්ඝ වුවත් ඒ සූත්‍ර දේශනා අපිට ඉගෙන ගැනීම තුළ අපි තුළ තිබෙන යම් යම් දෘෂ්ටි මතවාද දුරු කරගෙන භාග්‍යවතුන් වහන්සේ වදාළ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවන්ට සමීප වෙන්නට අපිට උදව් වෙන සූත්‍ර දේශනා තමයි මේ හැම එකක්ම. ඒ නිසා ඒ ගැඹුරු අර්ථ විවරණය කරන්නට මතුවට අපිට පහසුවක් පිණිසත්. මොකද මේ ධර්මයේ කියන එක ගාම්භීර එකක් පින්නතුනේ. හැබැයි මේ ගැඹුර මේ ධර්මයේ ආරම්භයේදීම බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නැහැ. අනුපුබ්බ නින්නෝ අනුපුබ්බ පෝනෝ අනුපුබ්බ පබ්බාරෝ. හරියට මහා සමුද්‍රය වගේ පටන් ගන්න තැනම ගැඹුරු නැහැ. නමුත් ඇතුළට හරි ගැඹුරුයි. 84000ක් යොදුන් ගැඹුරු තියෙන මහ මුහුදක් වගේ පින්නතුනේ මේ භාග්‍යවතුන් වහන්සේගේ 84000ක් ධර්මස්කන්ධය. ඒ නිසා අපිට ප්‍රඥා ප්‍රතිලාභයේ පිණිස උපකාර වන කාරණයක් තමයි පින්නතුනේ අපි මේ සිද්ධ කරන්නේ. අදත් අපි මේ පින්නතුන්ට ලස්සන ධර්ම පර්යායක් පිළිබඳව කියලා දෙන සූත්‍ර දේශනාවක් තමයි තෝරගෙන තිබෙන්නේ. චක්කවර්ති සූත්‍රය. චක්කවර්ති සීහනාද සූත්‍රය කියලත් මෙය හඳුන්වනවා. අපිට මේ සිදු වෙලා තියෙන්නේ කුමක්ද සහ අනාගතයේ අපිට කුමක් සිදු වෙයිද කියන එක පිළිබඳව සහ වර්තමානයේ තුල අපි කුමක් කළ යුතුද කියන මෙන්න මේ ගැටලු තුනට මේ සූත්‍ර දේශනාව තුළ අපිට උත්තර තියෙනවා. අතීතයේ පටන් අරගෙන අනාගතයේහි යම් කාලච්ඡේදයක් දක්වා විස්තර කරලා දෙන, ඒ වගේම වර්තමානයේ තුල අපි ජීවත් වෙන්න ඕන විදිහ කියලා දෙන සූත්‍ර දේශනාවක් චක්කවර්ති සූත්‍ර දේශනාව. අපිට තියෙන බොහෝ ගැටලුත් මේ සූත්‍ර දේශනාවෙන් निराකරණය කරගන්න ඔබට පුළුවන් වේවි. ඊට වඩා මේ සූත්‍ර පර්යායෙන් ඔබට හුඟක් වැදගත් වෙන්නේ වර්තමානයේ තුල අපි කුමක් කළ යුතුද කියන කාරණයට භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙන දහම් පර්යාය තමයි පින්නතුනි අපිට ගොඩාක් වැදගත් වෙන්නේ. ඒ කාරණේ කියලා දෙන්නට තමයි භාග්‍යවතුන් වහන්සේ
අපිට වෙච්ච දේ සහ වෙන්න තියෙන දේ ගැන ටිකක් උන්වහන්සේ මේ දේශනා කරලා තියෙනවා. අපිට වෙලා තියෙන දේ දැන් සහ අනාගතයේ අපිට වෙන්න තියෙන දේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී දේශනා කරනවා. ඒ නිසා අතීතයේ පාඩම් ඉගෙනගෙන අනාගතය ගැන ටිකක් හිතලා වර්තමානයේ තුල කටයුතු කරන්න ඕනේ ආකාරය පිළිබඳව කටයුතු සංවිධානය කරගන්නට පින්නතුනි මේ සූත්‍ර දේශනාව අපිට ගොඩාක් උදව් වෙන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ පින්නතුනි මගධ රට මාතුල කියන නගරයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් මේ සූත්‍ර දේශනාව ප්‍රථම ධර්ම සංගායනාවේදී සඳහන් කරන්නේ එවම් මේ සුතං ඒකං සමයං භගවා මගදේසු විහෙරති මාතුලායන් කියලා. මගධ රට බිම්බිසාර රජුගේ රාජ්‍යයේ තිබුණු මාතුල කියන නගරයේදී තමයි භාග්‍යවතුන් වහන්සේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. පින්නතුනි මේ මාතුල රටට නගරයට භාග්‍යවතුන් වහන්සේ 20000ක් ස්වාමින් වහන්සේලා සමග පිණ්ඩපාත වැඩියා. මාතුලාවට පිණ්ඩපාතේ වැඩලා දානි වළඳලා බුදුරජාණන් වහන්සේ බුක්තානුමෝදනාවක් වදාරන්නේ නැතිව දන් වළඳලා ඉවර වෙලා භික්ෂු මහා සංඝයා සමග නැගිටලා පිටත් වුණා. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාටත් පනවලා තියෙනවා දාන වළඳලා ඉවර වෙලා අනුමෙවැනි බණක් කියන්න කියලා. ඒකට කියන්නේ බුක්තානුමෝදනාව කියලා. බුදුරජාණන් වහන්සේගේ සිරිතත් ඒකයි. දානි වළඳලා ඉවර වෙලා දන් දුන්න පින්නතුන්ගේ චිත්ත ප්‍රසාදයේ පිණිස බුක්තානුමෝදනාවක් සිදු කරනවා. ඉතින් දැන් ස්වාමින් වහන්සේලා 20000කට රහතන් වහන්සේලාත් හිටියා එතන. බොහෝ ස්වාමින් වහන්සේලා පුහුදුන් ස්වාමින් වහන්සේලා තමයි හිටියේ. උන්වහන්සේලා 20000කට දානය පූජා කරන්න කිව්වහම කී දහහක් සෙනග ඉන්නේ නැද්ද එතන? එතකොට ඒ සියලුම දෙනා සිටියේදී තමයි බුදුරජාණන් වහන්සේ කතාවක්වත් කරන්නේ නැතුව නැගිටලා වැඩියා. මිනිස්සු කල්පනා කළා භාග්‍යවතුන් වහන්සේ අපි සමග අමනාපයක්වත් ඇති කරගෙනවද? නැගිටලා යන්නේ කතාවක්වත් නොකර. මේකනම් අපිට ලොකු අලාභයක්. එනිසා අපිත් භාග්‍යවතුන් වහන්සේගේ පිටිපස්සෙන්ම යන් කියලා අර හිටිය ඔක්කොම දෙනා බුදුරජාණන් වහන්සේ වඩින පිටිපස්සෙන්ම ගියා. භාග්‍යවතුන් වහන්සේ ටික දුරක් වැඩලා මගධ කෙත තියෙනවා. විශාල ප්‍රදේශයක් ඒක. මගධ කෙත. මගධ කෙතෙහි භාග්‍යවතුන් වහන්සේ විශාල අතුපතර පැතිරුණ අත්තන ගහක් යට භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියා. ආනන්ද ස්වාමීන් වහන්සේ එතන වැඩ ඉන්නවා. ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සංගල සිවුර. සංගල සිවුර කියන්නේ දෙපට සිවුරට. දෙපට සිවුර හතරට නමලා භාග්‍යවතුන් වහන්සේට මේ ගහ යට වාඩි වෙන්න සැලැස්සුවා. ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දකුණු පස වැඩ ඉන්නවා. මොගලන් මහරහතන් වහන්සේ වම් පස වැඩ ඉන්නවා. අනෙකුත් ස්වාමින් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ
පෙරටු කොටගෙන පිටුපසින් වැඩ ඉන්නවා බුදුරජාණන් වහන්සේට. එහෙම තමයි මේ බොහෝ තැන්වල සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඩ ඉන්නවා, සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ දකුණු පසින් වැඩ ඉන්නවා, මුගලන් මහ රහතන් වහන්සේ වම් පසින් වැඩ ඉන්නවා. අනෙක් ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පෙරටු කොටගෙන පසුව වැඩ ඉන්නවා. පැමුණුණු විශාල පිරිසක්, ඒ දන් දුන්න පිරිසට අමතරව තවත් විශාල පිරිසක් මේ ස්ථානයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපස සියලුම දෙනා වාඩි වුණා. භාග්‍යවතුන් වහන්සේ මෙතෙන්ට වැඩියේ අර දන් වළඳපු තැන විශාල පිරිසකට බණ අහන්න ඉඩ තිබෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ අලුයම මහා කරුණා සමාපත්තියෙන් නැගිටලා දකිනවා අද මේ මගේ ධර්ම දේශනාව අහලා මේ බණ අහලා ස්වාමින් වහන්සේලා 20000ක් මාර්ගඵල අවබෝධ කරගන්නවා, රහත් වෙනවා. ඒ වගේම තවත් විශාල ගිහි පිරිසක් මාර්ගඵල අවබෝධ කරගන්නවා. ඒ නිසා ඒ අයට පහසුවෙන් බණ අහන්න සුදුසු තැනක් හොයාගෙන තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කළේ. වැඩම කරලා දැන් ওই විදිහට විශාල පිරිසක් මේ මගධ ක්ෂේත්‍රයට පැමිණිය භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අහන්න. දෙවි දේවතාවුරුත් භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අහන්න ඒ වෙලාවේ පැමිණියා. ස්වාමින් වහන්සේලා සමග 20000ක් ස්වාමින් වහන්සේලා සමග භාග්‍යවතුන් වහන්සේ මගධ ක්ෂේත්‍රයේහි මාතුල වෘක්ෂයේ යට, ඒ කියන්නේ අත්තන ගහ යට බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා මේ ධර්ම දේශනාව සිද්ධ කළේ. తත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි. අර විදිහට අර මහා වෘක්ෂයේ යට සංගල සිවුර මත වාඩි වී සිටින භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කළා. භික්ඛවෝති, භික්ෂු මහණෙනි කියලා. දැන් මේ පින්නතුන්ට මෙතන කියලා දෙන්න ඕන එකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කොච්චර පිරිස් ඇවිල්ලා හිටියද? උන්වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ භික්ඛවෝති කියලා, මහණෙනි කියලා. මේ මහණෙනි කියලා ආමන්ත්‍රණය කළාට මේක අපිට අදාළ නැහැ කියලා ගිහි අය හිතන්න අවශ්‍ය නැහැ. ළඟ සමීපයේ ඉන්න කෙනාට තමයි භාග්‍යවතුන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ. ඒකක්. අනික දෙක, භික්ඛු කියන වචනේ තියෙනවා අර්ථ ගණනාවක්. එකක් චින්න බින්න පටදරෝති භික්ඛු. සිඳුණු බිඳුණු වස්ත්‍ර දරන නිසා භික්ෂුව කියනවා එක තේරුමක් ඒක. දැන් මේ පින්නතුන්ගේට පේනවා සිවුරක් කඩ කපලයි මහන්නේ. මගධ ක්ෂේත්‍රයේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ සිවුරු මහන්නත් අනුදැනවදාලේ. ඒ කඩ කපන්නේ ඒකේ තියෙන වටිනකම අඩු වෙන්න. සිවුරක කඩ කපන්නේ වටිනකම අඩු වෙන්න. ඒ වටිනකම අඩු කිරීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ මගධ ක්ෂේත්‍රයේ කුඹුරු හරි ගස්සලා තියෙන විදිහට සිවුරු වල කඩ කපලා මහාලා මේ පරිහරණය කරන්න කියලා කීවේ. චින්න භින්න පටදර, සිඳුණු බිඳුණු. ඊට පස්සේ දැන් ඔය සිවුරු සකසා ගැනීමේදී පංසුකූල සිවුරු එහෙම හරි ගස්ස ගන්නකොට ස්වාමින් වහන්සේලා එක එක තැන්වලට ගිහිල්ලා රෙදි කෑලි හොයාගෙන ඒවා පිරිසිදු කරලා කෑලි කෑලි තියෙන රෙදි අරගෙන තමයි උන්වහන්සේලාගේ සිවුරු හරි ගස්ස ගත්තේ. ඒක තමයි එක අර්ථයක්. ඒක චින්න බින්න පටදරෝති බික්කු. වටිනකමක් නැහැ ඒ ඇඳුමේ. ඇඳුම වශයෙන් ගත්තාම මේ ඒක නැති වෙන්න තමයි මේ සිවුරේ විදිහට බුදුරජාණන් වහන්සේ අනුමත කොට වදාළේ. ඉතින් අද සමහර විට මේ
සිවුරේ වටිනාකම වැඩි වෙන්නේ වැඩි කරන්න සමහර විට අපි කඩ කපලා හදා ගන්නවා. සාමාන්‍යයෙන් කඩ කපපු සිවුරකට වැඩිය ගොඩාක් කඩ කපලා මහාන කරන සිවුර හුඟක් වටිනවාද? ඒක බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥප්තිය ටිකක් ඉක්මවා යෑමක්. හුඟක් කඩ කපලා පොඩිවට කඩ කපලා චූටියට කඩ කපලා මහාන සිවුරක් පින්නතුනි සාමාන්‍ය ලක්ෂයක් විතර වෙයි. තියෙනවා කඩවල ගන්න. භාග්‍යවතුන් වහන්සේගේ අර අභිප්‍රාය ටිකක් එහාට ගිහිල්ලා. උන්වහන්සේ බඳු අරමුණකට එහෙම සිවුරක් මහන්න කිව්වේ නැහැ. වටිනකම වැඩියෙන් යුක්ත සිවුරක් දරා ගන්න එහෙම එකක් මහන්න කිව්වේ නැහැ. එකක් ඒ භික්ෂු කියන අර්ථය එකක්. අනික භික්ෂාව හොයාගෙන යන නිසා භික්ෂු කියලා කියනවා. භික්ඛාචාරෝති භික්ඛු. භික්ෂාව හොයාගෙන යන නිසා තමන්ගේ ආහාර හොයාගෙන යන නිසා භික්ෂු කියන නාමය පාවිච්චි කරනවා. ළඟට ගෙනත් දුන්නොත් වළඳන එක බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා තමන්ට ආහාර ලැබෙන්නේ නැත්නම් පාත්‍රය රැගෙන පිඩු පිනිස යා යුතුයි. ඒ අර්ථයෙන්ුත් පිඩු පිනිස හැසිරෙනවා කියන අර්ථයෙන්ුත් භික්ෂුව කියලා කියනවා. තව අර්ථ තියෙනවා පින්නතුනි භික්ඛු කියන එකේ සංසාරේ භයං ඉක්ඛතීති භික්ඛු. සසර බය දකින්නවා කියන අර්ථයෙන්ුත් භික්ෂු කියලා කියනවා. මෙන්න මේ අර්ථයෙන් ගත්තොත් සසර බය දකින්නවා කියන අර්ථයෙන් ගත්තොත් ඔයගොල්ලොත් මේකට අයිති. එනිසා බුදුරජාණන් වහන්සේ පින්නතුනි වචනයක් පාවිච්චි කළා. ඒ වචනේට ලොකු ගැඹුරක් තියෙනවා. අපිට පේන්නේ නැති වුණාට. ඉන්න සියලුම දෙනා, ඒ කියන්නේ මේ ඇවිල්ලා ඉන්න ඔක්කොම දෙනා මේ සසරට බයයි. සසරෙන් නිදහස් වෙන්න ඇවිල්ලා තියෙන නිසා ඒ සියලුම දෙනාට ගැළපීලා යන වචනේ තමයි බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළේ භික්ඛු කියලා. ඒ අර්ථයෙන් එතෙන්ට පැමිණ සිටින සියලුම දෙනා ඒ නමින් හඳුන්වන්න සුදුසුද නැද්ද? සුදුසුයි. ඒ අය සසර බිය දකින අය. ඒ නිසා සසරෙහි බිය දකින්නවා කියන අර්ථයෙන්ුත් භික්ෂු කියලා කියනවා. දැන් මම අර්ථ තුනක් කියලා දුන්නේ. ඒ ඇති අදට. භික්ෂු කියන එකට. ඔයගොල්ලෝ යන්තමින් මේකට අහු වෙලා තියෙනවා කියන එක කියන්නයි මේ කිව්වේ. සංසාරේ භයං ඉක්කතිති භික්ඛු කියන අර්ථයෙන් ඔයගොල්ලෝ භික්ඛු කියන නාමයට එනවා. තව තියෙනවා පින්නතුන් විනය පිටකේ භික්ඛු ප්‍රාතිමෝක්ෂ කියලා එකක් තියෙනවා. ඒකට ඔයගොල්ලෝ අයිති නැහැ. එතන අයිති වෙන්නේ භික්ෂු සංඝ කියන කොටස. ඔය ටික දැනට ඇති. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් මගධ ක්ෂේත්‍රයේ මාතුල නගරයේහි මගධ රට මාතුල නගරයේහි වාසය කරද්දී භික්ෂූන් නැමතුවා. බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝතුම්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කියලා එතන වැඩ සිටිය ස්වාමින් වහන්සේලා ප්‍රතිඋත්තර දුන්නා. භගවා ඒතජෝ වෝච. භාග්‍යවතුන් වහන්සේ ඉන්පසුව මේ වදාලා. අත්තදීපා භික්ඛවේ විහෙරත අත්තසරණ. මහණෙනි තමා පිහිට කොටගෙන තමා සරණ කොටගෙන අත්තදීපා භික්ඛවේ විහෙරත වාසය කරන්න. තමා පිළිසරණ කොටගෙන වාසය කරන්න. අනඤ්‍ය සරණ. කාවවත් සරණ කරගන්න එපා. ධම්මදීපා ධම්ම සරණ. තමන්ට තමන්ව පිළිසරණ කරගන්න නම් තමන් තුල දහම් ප්‍රදීපයක් හදාගන්න. තමන්ව පිහිට කරගන්නවා කියලා කියන්නේ තමන් තුල දහම් ප්‍රදීපයක් දැල්ව ගන්න ඕනේ. ධම්ම සරණ. අන්න ඒ අත්සරණා කියන එක අර්ථවත් වෙන්නේ දැල්වගත් දහම් ප්‍රදීපය සරණ යෑමයි. කතංචපන භික්ඛවේ භික්ඛු අත්තදීපෝ විහෙරති. මහණෙනි
කෙසේනම් තමන් පිළිසරණ කොට වාසය කරන්නේද? අත්දීපෝ විහෙරති. තමන් තමන්ට ප්‍රදීපයක් ලෙස කෙසේනම් වාසය කරන්නේද? අනඤ්‍ය සරණ. වෙන සරණක් කෙසේනම් නොයන්නේද? ධම්මදීපෝ ධම්ම සරණෝ අනඤ්‍ය සරණෝ. ඒ තමයි තමා දල්වාගත් දහම් ප්‍රදීපයේ සරණ. වෙන සරණක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳ එතන දේශනා කළ දහම් පර්යාය. තමා පිළිසරණ කොටගෙන ඉන්න. වෙන අය පිළිසරණ කරගෙන තේරුමක් නැහැ. දහම් පිළිසරණ කරගෙන තමන් පිළිසරණ කරගෙන ඉන්නවා කියන්නේ කුමක්ද? මේක පටලව ගන්න හොඳ නෑ පින්නතුනි. තමන් පිළිසරණ කොටගෙන ඉන්නවා කියලා කියන්නේ ධර්මය පිළිසරණ කොටගෙන වාසය කිරීමයි. ධර්මය පිළිසරණ කොටගෙන වාසය කරනවා කියලා කියන්නේ පින්නතුනි, භාග්‍යවතුන් වහන්සේ ලෝකයේ යථා ස්වභාවය දේශනා කළ විදිහක් තියෙනවා. ඒක තමයි ලෝකේ පවතින යථා ස්වභාවය. මෙන්න මේ ස්වභාවයේ තේරුම් අරගෙන වාසය කරන්න එවිට තමන් පිළිසරණ කරගත්තා වෙනවා. එහෙම නැතුව මෙතන අදහසක් කරන්නේ නැහැ. තමන් පිළිසරණ කොටගෙන වාසය කරන්න කියන එකෙන් තමන්ගේ අදහසට අනුව ජීවත් වෙන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. තමන්ගේ අදහසට අනුව ජීවත් වෙන්න කියන එක නෙමෙයි. දහම ප්‍රදීපයක් දැල්ව ගන්න කියනවා. ඒ දැල්වගත්ත දහම් ප්‍රදීපය ආලෝකයේ මත ජීවත් වෙන්න කියන එකයි අත්දීපා විහෙරත කියලා කියන්නේ. තමන් සරණ කරගන්නවා, තමන් ප්‍රදීපයක් කරගන්නවා කියලා කියන්නේ තමන් තුල දහම් ප්‍රදීපය දැල්වගත්තාම තමන්ට වෙන ආලෝකයක අවශ්‍යතාවක් නැහැ. තමන් ගාවේ දහම් ප්‍රදීපේ ආලෝකය තියෙනවා. එතකොට ඒක තමයි තමන්ගේ දේ වෙන්නේ. ඒක තමයි තමන් සතු දේ වෙන්නේ. අන්නේ තමන් සතු දේ පිළිසරණ කරගෙන ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඉද බික්කවේ බික්කු. දැන් මේ දහම් ප්‍රදීපේ කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මේක හරීම අපූර්වයි පින්නතුනි. එකක්වත් බුදුරජාණන් වහන්සේ අපිට සැක තියලා නැහැ. තමන් සරණ කරගෙන වාසය කරන්න කියලා ඕන් ඉස්සරලාම කියනවා. තමන් සරණ කරගෙන වාසය කරනවා කියලා කියන්නේ තමන් තුල දහම් ආලෝකය ඇති කරගෙන වාසය කරනවා. දහම් ප්‍රදීපය දල්වාගෙන තමා තුල වසනවා කියන එකයි අත්දීපා විහෙරත කියන එකේ අදහස. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඒ දහම් ප්‍රදීපය කියන්නේ මොකක්ද? ඉද බික්ඛවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති. කයෙහි කයානුව බලමින් වාසය කරනවා කියන එක තමයි එක අර්ථයක්. කායේ කායානුපස්සී විහෙරති. මොනවටද කයානුව බලමින් වාසය කරන්නේ? මේ කය දිහා බලන්නේ මොකටද? ඒකත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ කය දිහා බලනකොට සමහර කෙනෙකුට මේ එක එක නොසිතිය යුතු දේවල් හිතෙන්න පුළුවන්. නමුත් ඒ අර්ථයට මේ කය දිහා බලලා වැඩක් නැහැ. කය දිහා බලන්න ඕනේ මොකටද? ආතාපි කෙලෙස් තැවිලා යන විදිහට, කෙලෙස් දුරු වෙලා යන විදිහට. සම්පජානෝ සිහිනුවණින්, සතිමා සිහි ඇතිව, විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. අවිජ්ජා දෝමනස්ස දෙක දුරු වීම පිණිස. අවිජ්ජා දෝමනස්ස දුරු වීම පිණිස. අවිජ්ජා කියලා කියන්නේ විෂම ලෝභය. අවිජ්ජා කියලා කියන්නේ විෂම ලෝභය. දෝමනස්ස. දෝමනස්ස කියලා කියන්නේ සිතේ දොම්නස් බව. සිතේ දොම්නස් බව දුරු වීම පිණිස. අවිජ්ජා දෝමනස්ස. මේ අවිජ්ජා දෝමනස්ස දෙකම හටගන්නේ මෝහය නිසා.
ඒ නිසා මෝහයත් මෙතනට ඇතුළත්. වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනාවන් අනුව බලමින් වේදනාවන්හි වේදනානුව බලමින් වාසය කරන්ඩ මොකටද? විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. අවිජ්ජාගේ විසම ලෝභය, දෝමනස්සං සිතේ දොම්නස් බව දුරු වීම පිණිස. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සිතෙහි සිත අනුව බලමින් වාසය කරන්න මොකටද? විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. අවිද්‍යා දෝමනස දුරු වීම පිණිස. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ධර්මයන්හි ධර්මය අනුව බලමින් වාසය කරන්න මොකටද? විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. අවිජ්ජා දෝමනස් දුරු කර ගැනීම පිණිස ආතාපි සම්පජානෝ. කෙලෙස් තවන වීර්ය සහ නුවණ ඇති කර ගන්න. අවිජ්ජා දෝමනස්සං. ඒවංකෝ භික්ඛවේ භික්ඛු අත්ථ දීපෝ විහෙරති. ඕකට තමයි දහම් ප්‍රදීපේ දැල්ව ගත්තා කියලා කියන්නේ. ඔහොම ඉන්න කෙනා තමයි තමන් සරණ ගිහිල්ලා ඉන්නවා කියලා කියන්නේ. තමන් ප්‍රදීපයක් කරගෙන වාසය කරනවා කියලා කියන්නේ. දහම් ප්‍රදීපයක් දැල්වගෙන වාසය කරනවා කියන්නේ අන්න එයාටයි. එයා තමයි වෙන කෙනෙක් සරණ ගිහින් නැති කෙනෙක් කියලා කියන්නේ. එයා තමයි ධර්මයේ සරණ ගිය කෙනායි කියලා කියන්නේ. ධම්මදීප අනන්‍ය සරණ. ධර්මයේ සරණ ගිය කෙනා කියලා කියන්නේ. පින්නතුනි දැන් මේ කියන කතාව අපි දන්නවා. මේ කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨානයෙන් යුතුව වාසය කරන්න කියන එකයි. සතර සතිපට්ඨානයෙන් යුතුව. ඉතින් දැන් අද සතර සතිපට්ඨානය කියලා දෙන්න ගියොත් මේ සූත්‍ර පර්යාය අපිට කියලා දෙන්න වෙලාවක් නැතුව යනවා. අපි මීට කලින් සතර සතිපට්ඨාන දේශනාවක් සිද්ධ කළා. ඉතින් මේකට දීර්ඝ කාලයක් ඕන සතර සතිපට්ඨාන දේශනාව සිද්ධ කරනවා නම් දැන් හිතකොට අපිට මේ සතිපට්ඨානයේ තියෙන වටිනකම මේකෙන් පැහැදිලි. මෙන්න මේක තමයි අපි දැන් කරන්න ඕන වැඩේ. ඉස්සරලාම බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මේ කරන්න ඕන වැඩේ. වර්තමානයේ කරන්න ඕන දේවල් දැන් බුදුරජාණන් වහන්සේ අපිට වදාලා. මේක තමයි කරන්න කියන්නේ අපිට. කයෙහි කයානුව බලමින් වාසය කරන්න කියලා දේශනා කරනවා. කයෙහි කයානුව බලමින් වාසය කරන්න කිව්වහම අපි යන්තම් මේක කියලා දෙන්නම්. කයෙහි කයානුව බලමින් වාසය කරන්න කිව්වහම ඒකට තිබෙනවා මොනවද? ආනාපාන සතිය තියෙනවා. ඒ කියන්නේ හුස්ම. ඒක කයට සම්බන්ධ එකන්නේ. ආනාපාන සතිය. ඒක තියෙනවා ආකාර 16ක්. ආනාපාන සතියම පුරුදු කරගෙන කෙනෙකුට ආකාර 16කින් මේක පුරුදු කරන්න පුළුවන්. ඒකමම ප්‍රමාණවත් වෙනවා සසරින් මිදෙන්න. ධානය උපදව ගන්න. නිකලෙස් වෙන්න. ඒකම ප්‍රමාණවත්. ආනාපාන සති කියලා වෙනමම සූත්‍ර දේශනාවක් බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. ඒකම ප්‍රමාණවත් වෙනවා පින්නතුනි අපිට සසරින් මිදෙනවා නම් කෙනෙකුට. කර්මස්ථානයක් හැටියට. ආනාපාන සතිය වඩනවා නම්. ඒක වඩන්න ඕන හැටි එතෙන් ඒ වැඩි යුත්තේ කොතනින්දන්ද? ඒකට අවශ්‍ය පිළිවෙත් මොනවද? අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා, නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුංකායම් පනිදාය, පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝවා සසති. ওই විදිහට බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය වඩන්න ඕන හැටි දේශනා කරනවා. කැලේකට හෝ වෘක්ෂ මූලයකට හෝ ශූන්‍යාගාරයකට ගිහිල්ලා ශරීරයේ ඍජුව තියාගෙන සති නිමිත්ත කෙරෙහි හිත පිහිටුවාගෙන සිහියෙන් හුස්ම ගන්න කියනවා. සිහියෙන් හුස්ම හෙලන්න කියනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ආනාපාන සතියේ මූලිකම පියවර. ඉතින් මේ ආනාපාන සතිය පින්නතුනි අපිට වඩන්න සුදුසු ස්ථානයක් තෝරගන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් අපිට ඔය මේ යන්නේන ගමන් මේ වෙන දේවල් කරන ගමන් අපිට මේ භාවනාව වඩන්න බෑ. නමුත් පින්නතුනි හැම භාවනාවක්ම එහෙම වඩන්න ඕනේ කියලා එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. මේ කායානුපස්සනාවේම තියෙනවා
ඉරියාපත සම්පජඤ්ඤේ කියලා. ඒ කියන්නේ ඉරියව් පවත්වනකොට අපි සිහිය පිහිටව ගන්න ඕනේ. ඉරියව් කියන්නේ එක වෙලාවකට ඉඳගෙන ඉන්නවා, එක වෙලාවකට නැගිටලා ඉන්නවා, එක වෙලාවකට ඇවිදිනවා, එක වෙලාවකට නිදා ගන්නවා. එතකොට දැන් අපිට මේකෙදි තියනවාද විශේෂ ඉරියව්වක් භාවනා කරන්න කියලා? දැන් කෙනෙකුට භාවනා කරන්න කියද්දිම හිතෙන්නේ මොකද්ද? අපිට විශේෂ ඉරියව්වක් හදා ගන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ පින්නතුනේ. හැබැයි ආනාපාන සතියේ තියෙනවා ඈ. ආනාපාන සතියේ බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. උජුං කායං මේ ඉස්පිල්ලේ පාපිල්ල ඉඳන් කියලා දීලා තියෙනවා. ඒක කරන්න ඕනේ විදිහ. නේද? ඒකට තියෙනවා එකක්. නමුත් මේවට විශේෂ ඉරියව් කියලා එකක් නැහැ. හැම තැනම භාවනාව තියෙන්න ඕනේ. භාවනාවෙන් විනිර්මුක්ත වූ වෙලාවක් නැහැ පින්නතුනි ජීවිතේ. භාවනාවෙන් මිදුණු වෙලාවක් නැහැ. දැන් මේ කායානුපස්සනාව අපි හරියට තේරුම් ගත්තාම අපිට පේනවා පින්නතුනි භාවනාවේහි මේ නොයේදී ඉන්න වෙලාවක් නැහැ අපිට. කොයි වෙලාවෙත් තියෙන්නේ? එක වෙලාවක්වත් නැහැ. නේද? ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති. තිතෝ වා තිතෝම් හීති පජානාති. සයානෝ වා සයානෝම් හීති පජානාති. නේද? ගතේ තිතේ නිතින්නේ සුත්තේ ජාගරිතේ. එක වෙලාවක්වත් නැහැ පින්නතුනේ. මේ භාවනාවේ ඉන්නුවේදී යුතු වෙලාවක්. අසිතේ පීතේ කායිතේ සායිති. කනකොට බොනකොට ලෙව කනකොට නේද? ඊට පස්සේ සම්මිංජිතේ ප්‍රසාරිතේ අතපය අකුලනකොට දිගාරිනකොට ඒත් භාවනාවක් පින්නතුනේ. සිහියෙන් කරන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? සමහර විට අපි අතපය දිගාරින්න බැරි තැනක අතපය දිගාරියොත් එහෙම සමහර විට නිදාගෙන ඉන්න ඇඳේම වැදිලා මේ අතපය කැඩිලා තුවාල වෙලා යනවා. ඒවත් සිහියෙන් කරන්න ඕනේ. හැම තැනම භාවනා කරන්න නොකර ඉන්න කියලා තැනක් නැහැ. සම්මිංජිතේ ප්‍රසාරිතේ. ඊට පස්සේ පත්ත චීවර ධාරණේ සිවුරු පොරවනකොට ගිහියෝ ආයනන් ඇඳුම් පැළඳුම් අඳිනකොට පිඟාන ගන්නකොට කනකොට හැම තැනම ඊට පස්සේ එහෙ මෙහෙ බලනකොට උස්සාව පස්සාව කම්මි කැසිකිලි වැසිකිලි කරද්දී ඒ කියන්නේ කැසිකිලියත් වැසිකිලියත් කර්මස්ථානයක් පින්නතුනි. දැන් කොහෙද අපිට භාවනා කරන්න කියලා මේ වෙනම තැනක් තියෙන්නේ? පින්නතුනි තැන් හොයාගෙන අපි මේක කරන්න ලෑස්ති වෙනවා නම් ඒක අපේ දුර්වලතාවක්. මේ ඔක්කොම තමන්ගේ නිවසේනේ තියෙන්නේ. තමන් එක්කනේ දැන් මේ තියෙන්නේ භාවනාව කියන එක. භාවනාව පින්නතුනි අපිට මේ භාවනා මේවා අමතක කරන්න එපා. අර සුවිශේෂ ධානය උපදව ගන්න අවශ්‍ය කරන භාවනා තියෙනවා. ඒව කරන්න ඕනේ. සුවිශේෂ ආනාපාන සති භාවනාව යනකොට එනකොට කතා කර කර කකා බිබී මේ එහෙ මෙහෙ බල එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. ඒ වගේ ඒ විදිහට කරන්න ඕනේ භාවනාවක් තියෙනවා. ඒව නැත්තේ නෑ. ඒවට ගාර්හා කරන්නත් එපා. ඒ වගේ භාවනා තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාරලා. උන්වහන්සේ බොහෝ තැන්වල දේශනා දැන් අනිච්චානුපස්සී විහෙරති කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තැනකට ගිහිල්ලා මෙන්න මෙහෙම කරන්න. එතකොට ඒවා ඒ තැන්වල කරන්න ඕනේ විදි තියෙනවා. ඒ නිසා භාවනාව කිව්වහම පින්නතුනි එකම දෙයක් එකම විදිහක් කියලා හිතා ගන්න එපා. විවිධ ක්‍රම තියෙනවා මේකට කියන එක දැනගන්න. මේ ටික මම කිව්වේ සමහර වෙලාවට ඔයාලට හිතෙනවා අපිට භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා. භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා කවුරු හරි කාගේ හරි වචනයක් පිට වෙනවා නම් ඒකේ අදහසම එයා භාවනාව ගැන නිවැරදිව දන්නේ නැහැ කියන එකයි පින්නතුනි. භාවනාවක් කරන්න නිවැරදිව දන්නේ නැහැ. එහෙම නැති අයට ඔය වෙලාවක් නැහැ කියන අයට වෙලාව අර කරන ගමම්ම හදාගන්න පුළුවන්. යනකොට එනකොට සිහිය පවත්ව ගන්නවා. ගතේ තිතේ නිසින්නේ ඉඳගෙන ඉන්නකොට හැම මොහොතෙම පින්නතුනි මේ භාවනාව වැඩෙනවා. ඒ නිසා කායානුපස්සනාව පුරුදු කරන කෙනෙකුට පින්නතුනි
මේ කය පවත්වන්නේ යම් ඉරියව්වක් තුලද ඒ හැම ඉරියව්වකම භාවනාව දියුණු කරගන්න ඕනේ මේ කය ආශ්‍රය කරගෙන. ඊට පස්සේ තව බුදුරජාණන් වහන්සේ මේකේ දේශනා කරනවානේ නවසීවතිකය කියලා කොටසයි කියන්නේ මලයින් පස්සේ. ඒවා මේ දුව කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒව එක තැනකට වෙලා මලමිනියක් දිහා බලාගෙන ඒව කරන්න ඕන වැඩ. ඒවත් ඒ භාවනා ක්‍රම මේ කයම මේ එක විදිහට පත් වෙන ආකාරය දිහා බලලා මේ කාය අනුපස්සනාව හදා ගන්න ඕනේ. මේ කයෙහි තියෙන ස්වභාවය ගැන හොඳට තේරුම් අරගෙන මේ තුල සිහියක් හදා ගන්න ඕනේ. නුවණක් ඇති කර ගන්න ඕනේ මේ කාය අනුපස්සනාව තුල. ඊට පස්සේ වේදනානුපස්සනාව. වේදනානුපස්සනාව තුලත් එහෙමයි. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛ මසුඛ වේදනා. දැන් අපි මේ යම් අපේ තියෙන ඉන්ද්‍රියන් නිසා පින්නතුනි හැම මොහොතකම අපි විඳින් ඇති කර ගන්නවා. ඇසත්, කනත්, නාසයත්, දිවත්, ශරීරයත්, මනසත් නිසා අපි විඳින් ඇති කර ගන්නවා. එක්කෝ ඒවා සුව විඳින් වෙනවා, එක්කෝ දුක් විඳින් වෙනවා, එක්කෝ උපේක්ෂා විඳින් බවට ඒවාපත් වෙනවා. එතකොට මේ සුව දුක්ඛෝ අදුක්ඛ මසුඛ වේදනා පිළිබඳ සිහිය ඇති කරගන්න ඕනේ. වේදනානුපස්සනා කියලා කියන්නේ ඒකට. සුව වේදනාවෙහි නොඇලී ඉඳත් දුක් වේදනාවෙහි මේ නොගැටී ඉඳත් අදුක්ඛ මසුඛ වේදනාවෙහි මුලා නොවි ඉඳත් තමයි පින්නතුනි අපි මේකට සිහිය ඇති කරගන්න ඕනේ. වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ 16 ආකාරයක ස්වභාවයක් තියෙනවා හිතේ. මේ හිත පිළිබඳවත් අපිට මේ භාවනාවක් තියෙනවා. ඒකට කියන්නේ චිත්තානුපස්සනාව. සරාගං වා චිත්තං, වීතරාගං වා චිත්තං, සදෝසං වා චිත්තං, වීතදෝසං වා චිත්තං, සමෝහං වා චිත්තං, වීතමෝහං වා චිත්තං, සංකිත්තං චිත්තං, වික්කිත්තං චිත්තං. ওই විදිහට පින්නතුනි හිත පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. රාග සහිත සිතක් නම් රාග සහිත සිතක් බව දැනගන්න ඕනේ. රාග රහිත නම් ඒ බව දැනගන්න ඕනේ. ද්වේෂ මෝහ හැකුළුණු තීන මිද්ද සිතක් නම් මට දැන් තියෙන්නේ මෙන්න මේ වගේ සිතක් කියලා දැනගන්න ඕනේ. ඒ සිහියෙන් ඉන්න ඕනේ. එතකොට තමයි Tamanට නිවනට යොමු වෙච්ච සිතක් හරිගස්ස ගන්න පුළුවන් වෙන්නේ. ධම්මානුපස්සනාවෙත් එහෙමයි. ධම්මානුපස්සනාව තුළ පින්නතුනි අපිට තියෙනවා නීවරණ ධර්ම දුරු කරගෙන වාසය කරන්න ඕනේ. නීවරණ ධර්ම අපිට කොයි වෙලේ හිතට පැන නැගීද දන්නේ නැහැ. පංච නීවරණ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච කියලා නීවරණ ධර්ම තියෙනවා. ඒ නීවරණ ධර්ම දුරු කරමින් වාසය කරන්න ඕනේ. ඒකට වෙනම තැනක් නැහැ පින්නතුනි. දැන් අපිට කාමච්ඡන්දේ පහළ වෙන්නේ කොයි මොහොතද කියලා අපිට කියන්න බෑ. පහළ වෙන තැන දුරු කරන්න ඕනේ. ඒකට ඉරියව්වක් නැහැ. සමහර විට අපිට ඉඳගෙන ඉද්දි වෙන්න පුළුවන්, හිටගෙන ඉද්දි වෙන්න පුළුවන්, ඇවිද ඉද්දි වෙන්න පුළුවන්, නිදාගෙන ඉද්දි වෙන්න පුළුවන්. කාමච්ඡන්දයක් පහළ වුණ තැන දුරු කරගන්න ඕනේ ඒක. ඒකට ඉරියව් හොය ඉඳලා හරියන්නේ නැහැ පින්නතුනි. ඉරියව් හොය ඒ කාමච්ඡන්දේ දුරු කරන්න බෑ. ව්‍යාපාදයේ පින්නතුනි ඉරියව් හොය දුරු කරන්න බෑ. ව්‍යාපාදේ පහළ වෙන්නේ කොයි මොහොතේද කියලා අපිට කියන්න බෑ. පහළ වෙන තැන දැනගෙන පින්නතුනි අපි ඒ තැන දුරු කරගන්න සමත් වෙන්න ඕනේ. තීන මිද්දයත් එහෙමයි. කම්මැලිකමත් එහෙමයි. කොතනද කියලා අපිට කියන්න බෑ. ඒවා දුරු කරන්න පින්නතුනි ඉරියව්ව මොකද්ද කියලා අපිට තීරණය කරන්න බෑ. ඕනෑම ඉරියව්වක ඉද්දී අපිට පින්නතුනි ඒ නීවරණ ධර්ම පහළ වෙන්න පුළුවන්. සිත නොසන්සුන් වීම කියන එක කොතන සිද්ධ වෙයිද කියන්න බෑ. ඒවට ඒ භාවනාවලට පින්නතුනි ඉරියව් හොයන්න එපා. කොයි මොහොතේද පහළ වෙන්නේ ඒ තැන දුරු කරන්න. එතකොට ඔබ භාවනාවකින් යුක්තව වාසය කරන කෙනෙක්. ඔබ නිවනට සමීප වෙමින් ඉන්න කෙනෙක්. නීවරණ ධර්ම දුරු කරමින් වාසය කරනවා කියලා කියන්නේ ඔබ කවර ඉරියව්වක හිටියත්
ඔබ නිවනට සමීප වෙමින් කටයුතු කරන කෙනෙක්. ඒ නිසා නීවරණ ධර්ම දුරු කරගන්න පුරුදු වෙන්න. ඊට පස්සේ පංච උපාදානස්කන්ධයන් දුරු කරමින් වාසය කරන්න. පංච උපාදානස්කන්ධ කිව්වේ රූප වේදනා සංඥා සංඛාර විඥාන. රූපයට තියෙන උපාදානය දුරු කරමින් වාසය කරන්න. ඒකට ඉරියව්වක් නැහැ. ඔබ යම් රූපයකට උපාදාන වෙනවා නම් ශබ්ද රූපයකට හරි රූප රූපයකට හරි ගන්ධ රූපයකට හරි රස රූපයකට හරි පොට්ටබ්බ රූපයකට හරි මේ ධර්ම රූපයකට හරි ඔබ යම් විදිහේ මේ උපාදානයක් සිදු වෙනවා නම් පින්නතුනි ධම්ම කියන එක රූප සඳහන් කරන්නේ නැහැ පින්නතුනි යම් දහමකට හරි ඔබ මේ උපාදාන වෙනවා නම් ඒක දුරු කරමින් වාසය කරනවා. ධර්මයකට කිව්වේ එතන ධම්ම කියලා කිව්වේ අකුසල චෛතසික එතන. ඔබ උපාදාන වෙනවා නම් දැන් ද්වේෂය කියන එක ධර්මතාවක්. ඒක අකුසල චෛතසිකයන්නේ ද්වේෂය. ඒක මේ අර ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රිය හයට හයෙන් අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අර මනසට අරමුණු වෙන එකට කියන්නේ ධම්ම කියලා එතන. ඒ ධම්ම කිව්වහම වරදවා තේරුම් ගන්න එපා මේ චතුරාර්ය සත්‍ය ධර්මය නෙමෙයි උතන කියන්නේ. හිතට අරමුණු වෙන දේවල් වලට. හිතට අරමුණු වෙන දේවල් වලට තමයි එතන ධම්ම කියලා කියන්නේ. ඒ අරමුණු වෙන දේවල් වලට උපාදාන නොවී ඉන්න. යම් තැනක ද්වේෂය එනවා නම් ඒකට උපාදාන නොවී ඉන්න. වෛරය එනවා නම් උපාදාන නොවී ඉන්න. රාගය එනවා නම් ඊර්ෂ්‍යාව එනවා නම් ක්‍රෝධය එනවා නම් ඒවට උපාදාන නොවී ඉන්න. උපාදාන නොවී ඉන්න කියන්නේ ඒවට අහු නොවී ඉන්න. ඒවට අහු නොවී ඉන්න. හැම මොහොතකම පින්නතුනි මේ උපාදාන සැකසෙනවා. ඇස කන නාසය දිව ශරීරයේ තියෙනවා නම් රහත් නොවිච්ච අයට උපාදාන හැදෙනවා. දැන් අපි උපාදාන රහත් වෙනකම් මොකද කරන්න ඕනේ? සිහිය උපදවාගෙන උපාදාන නොවී ඉන්න දක්ෂ වෙන්න ඕනේ. ඒකට කියන්නේ නිපක කියලා. අපි දක්ෂ වෙන්න ඕනේ. යම් කිසි රූපයක් දැක්කහම ඇසෙන් එහෙම නැත්නම් කනට යම් කිසි ශබ්දයක් ඇහුනහම ඒවා ඔක්කොටම කියන්නේ රූප කියලා බුදුරජාණන් වහන්සේ. රූප කියන්නේ ඇහැට පේන දේවල්. ශබ්ද රූප කියන්නේ කනට ඇහෙන දේවල්. ගන්ධ රූප කියන්නේ දිවට දැනෙන මේ නාසයට දැනෙන දේවල්. රස රූප කියන්නේ දිවට දැනෙන දේවල්. ඒවා ඔක්කොම රූප කියලායි බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. අපි ඒවා ආයේ වෙනම කියනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා. මේවට අපි උපාදාන වුණොත් අපි තුළ හැදෙන්නේ උපාදාන ස්කන්ධයක්. එතකොට සාමාන්‍යයෙන් පුහුදුන් කෙනෙකුට පින්නතුණි මේ උපාදාන වලින් තොරව ඉන්න වෙලාවක් හොයාගන්න හරි අමාරුයි. උපාදාන උණ ගමම මොකද්ද වෙන්නේ අපිට? කර්ම රැස් වෙන්න පටන් ගන්නවා. උපාදාන පත්‍ය භව. අන්න එතන තමයි පින්නතුනේ තියෙන බරපතලකම මේ සංසාරයේහි. ඊට පස්සේ භව කිව්වහම ඒකේ තුනක් තියෙනවා. කාම භව, රූප භව, අරූප භව කියලා. කාම භව වශයෙන් ගත්තාම ඒකේ තියෙනවා කාම දුගති හා කාම සුගති කියලා දෙකක්. එනිසා අපි කාම දුගතීන්ට අසු වෙන දේවල් වලට පින්නතුනේ උපාදාන වුණොත් අපිට ගොඩාක් බරපතලයි. කාම දුගතීන්ට උපාදාන වෙන දේවල් තමයි මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මද, මාන, මාත්සරේ, තම්බ, සාටෙය්‍ය, පලාස ওই විදිහට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ওই කාම දුගතීන්ට උපාදාන වෙන දේවල්. එනිසා ඇහෙන් රූපයක් දැකලා කනින් ශබ්දයක් අහලා අපිට පවත්ව ගන්න පුළුවන් නම් දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන මේ තැනින් අපිට බේරෙන්න පුළුවන් නම් ඒකට අපි අහු නොවි ඉන්න පුළුවන් නම් ඒ පසුපස දුවන්නේ නැතුව ඉන්න අපිට පුළුවන් නම් ලොකු බේරීමකින් අපි බේරිලා ඉන්නේ. මෙන්න මේක කරන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේක කරන්න ඕනේ කොයි වෙලේද? දැන් කරන්න ඕන වැඩේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේක දැන් කරගත්තේ නැත්නම් ඔයාලට වෙන දේ තමයි ඉදිරියේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේ දේශනා කරන්නේ මේකේ. ඔබ මේකට දැන් අසමත් වුණොත්, මේ වැඩේ කරගන්න ඔබට දැන් බැරි වුණොත්, ඔබට අනාගතයේ සිදුවෙන සිදුවීම තමයි බුදුරජාණන් වහන්සේ මේ කියලා දෙන්න යන්නේ. මේ කරගන්න බැරි වුණොත්. ඒ නිසා මේක තමයි
තමන් තුල දල්ව ගන්න දහම් ප්‍රදීපය. උපාදාන නොවි ඉන්න. පංච උපාදානස්කන්ධයක් හදාගන්නේ නැතුව ඉන්න පුළුවන් තරම්. ඊට පස්සේ සත්ත බොජ්ජංග පුරුදු වෙන්න. සත්ත බොජ්ජංග පුරුදු වෙන්න. සත්ත බොජ්ජංග කියන්නේ සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා පුරුදු වෙන්න. මේ දැන් කරන්න ඕනේ. මේ දැන් සිහිය ඇති කරගන්න. මොනවටද? සතර සතිපට්ඨානයට දැන් සිහිය ඇති කරගන්න. සතර සතිපට්ඨානයට. ධම්මවිචය මේක විමසන්න මොනවද විමසන්නේ? මේ සියල්ල අනිත්‍යයි. මේ සියල්ල දුක් සහිතයි. මේ සියල්ල මගේ වසඟෙහි නැති දේවල්. මේක හොඳට විමසන්න ධම්මවිචය. විමසලා වීර්යය ඇති කරගන්න. මොනවටද? කෙලෙස් ප්‍රහීන කරන්න. විරිය සම්බොජ්ජංගේ. කෙලෙස් උපදින තැන දුරු කරගන්න වීර්යය ඇති කරගන්න. අකුසල් උපදින තැන දුරු කරගන්න වීර්යය ඇති කරගන්න. නූපං අකුසල් තියෙන තැන නූපං කුසල් තියෙන තැන කුසල් උපදව ගන්න වීර්යය ඇති කරගන්න. උපං කුසල් දියුණු කරගන්න වීර්යය ඇති කරගන්න. විරිය සම්බොජ්ජංගේ. මෙන්න මේ ක්‍රියාවෙහි යෙදෙනකොට තමන්ට ධර්ම ප්‍රීතියක් හට ගන්නවා. අන්න ඒ ධර්ම ප්‍රීතිය හට ගන්න තැනට කටයුතු කරන්න. ඒ ප්‍රීතිය තුල තමන් සැහැල්ලු වෙනවා. ඒ සැහැල්ලුව ඇති වෙන තැනට කටයුතු කරන්න. ඒක පස්සද්ධිය. ඒ තුල තමන්ට සමාධියට උදව්වක් ලැබෙනවා. පස්සද්ධියෙන් තමන්ට සමාධියට උදව්වක් ලැබෙනවා. පස්සද්ධිය උදව් කරගෙන සිත සමාධිගත කරගන්න. සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ෂා. ඒ තුල උපේක්ෂාව පුරුදු කරගන්න. ඒ තමයි අප විසින් වැඩි යුතු ධම්මානුපස්සනාව. ඊට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු වෙන්න. සම්මා දිට්ඨිය ඇති කරගන්න. කොයි වෙලේද? මේ දැන් සම්මා දිට්ඨිය ඇති කරගන්න. ලෞකික වූ සම්මා දිට්ඨියත් මේ දැන් තියාගන්න. ලෝකෝත්තර වූ සම්මා දිට්ඨියත් මේ දැන් පවත්ව ගන්න. ලෞකික සම්මා දිට්ඨි 10ක් තියෙනවා. මොනවද? කරන හොඳ නර මේ අත්ති දින්න දුන් දෙහි විපාක තියෙනවා. ඒ සිටිවිල්ල මේ දැන් පවත්ව ගන්න. ඒක දූෂණය කරගන්න එපා. පුද පූජාවල විපාක තියෙනවා. යාග හෝමවල විපාක තියෙනවා. කරන උදව් උපකාරවල විපාක තියෙනවා. මෙලොවක් තියෙනවා. මෙලොවේ ඉන්න අයට පරලොවක් තියෙනවා. ඊට පස්සේ අම්මට කරන උදව් උපකාරවල විපාක තියෙනවා. තාත්තට කරන උදව් උපකාරවල විපාක තියෙනවා. කරන හොඳ නරක කර්මවල විපාක තියෙනවා. ඕපපාතිකව ඉපදෙන සත්වයෝ ඉන්නවා. ඒ සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕනේ. ඒ වගේම මේ සසර දිනු උතුමන් ඉන්නවා. ඒ සම්මාදිට්ඨිය ඇති කරගෙන මේ දැන් මේ සම්මාදිට්ඨිය ඇති කරගෙන ඉන්න ඕනේ. ඒක මට මතුවේ ඇති වෙයි කියලා හිතාගෙන නෙමෙයි මේ දැන් මේ සම්මාදිට්ඨිය උපදවගෙන වාසය කරන්න. ඒ වගේම මේ සියල්ල දුකයි කියන එක තේරුම් ගන්න. මේකට හේතුව තණ්හාවයි කියන එක තේරුම් ගන්න. තණ්හාව දුරු කළ යුතුයි කියන එක වටහා ගන්න. දුරු කරන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියන එක තේරුම් ගන්න. ඒක තමයි අප විසින් මේ මොහොතේ ඇති කරගන්න ඕනේ සම්මාදිට්ඨිය. ඒ කියන්නේ ලෝකෝත්තර වූ සම්මාදිට්ඨිය. ඔය කියන සම්මාදිට්ඨිය ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ තමයි ධම්මානුපස්සනාව. ඉතින් ඒ කතාව දිගට කියන්න ගියොත් පින්නතුනි අද වෙලා මදි නිසා අපි ඒක ඕන සතිපට්ඨාන සූත්‍රය ආයේ වෙනම දවසක සාකච්ඡා කරමු. එක දවසකින් නම් ඒක කරන්න බෑ. මේ පින්නතුනි දැන් අපිට බුදුරජාණන් වහන්සේ වටිනා කතාවක් මේ කියලා දෙන්නේ. ඔබට කිව්වේ මේ කතාව කියන්නෙම පින්නතුනි මේ සසරක් ගැන හිතන්නේ නැති ආත භූතක් නැතිව ඉන්න කාටවත් නෙමෙයි. මේ කතාව කියන්නේ කාටද? බික්ඛු. බික්ඛු කිව්වේ සංසාරේ භයං ඉක්කතිති බික්ඛු. සසර බිය දකින අයටයි මේ කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සසර හරීම බියකරුයි. එනිසා සසර බිය දකින ඔබ තමන්ව පිළිසරණ කරගෙන ඉන්න. තමන් පිළිසරණ කරගෙන ඉන්න. තමන් තුළ දහම් පිළිසරණ කරගෙන තමන් පිළිසරණ කරගෙන ඉන්නවා කියන්නේ දහම් ප්‍රදීපයක් දල්වගෙන ඉන්න. දල්වා ගත යුතු දහම් ප්‍රදීපය සතර සතිපට්ඨානයයි. වෙන මොකක්වත් නෙමෙයි.
සතර සතිපට්ඨානය නැමැති දහම් ප්‍රදීපය තමා තුළ දල්වාගෙන මේ මොහොතෙහි වාසය කරන්නටයි බුදුරජාණන් වහන්සේ අපිට මේ උපදෙස් දෙන්නේ. ගෝචරේ භික්ඛවේ චරත සකේ පෙත්තිකේ විසයි. මහණෙනි, දැන් මේ මහණෙනි කිව්වහම මේක මතක තියාගන්න, මේ සසර බිය දකින අයටයි දැන් මේ බුදුරජාණන් වහන්සේ අමතන්නේ. මහණෙනි, සකේ පෙත්තිකේ විසයි. තමන්ගේ පියාගෙන් ලැබුණු උරුමයෙහි චරත හැසිරෙව්. තමන්ගේ තාත්තගෙන් ලැබුණු උරුමයේ හැසිරෙන්න කියනවා. තමන්ගේ තාත්තගෙන් ලැබුණු උරුමයේ හැසිරෙන්න කියනවා. ගෝචරේ භික්ඛවේ චරතං සකේ පෙත්තිකේ විසේ න ලච්ඡති මාරෝ. තාත්තගෙන් ලැබුණු මේ උරුමයෙහි හැසිරෙන තාක්කල් මහණෙනි න ලච්ඡති මාරෝ ඕතාරං. මාරයාට, ඒ කියන්නේ ක්ලේශ මාරයාට හෝ මෘත්‍යු මාරයාට හෝ කවරෙක් හෝ මාරයෙකුට, මාරයෝ 5 දෙනෙක් ගැන කියනවා, දසමාර සේනාවක් ගැන කියනවා, ඒ මාරයන්ට අසු වෙන්නේ නැහැ කියනවා. න ලච්ඡති ඕතාරං. මාරයාට බැහැ ගන්න තැනක් හම්බෙන්නේ නැහැ කියනවා තමන් ගාව. මේ පියාගෙන් ලැබුණු උරුමේහි තමන් ජීවත් වෙන තාක්කල්. න ලච්ඡති මාරෝ ආරම්මණං. මාරයාට අරමුණක්වත් ගන්න බැරි වෙනවා කියනවා මේ පියාගේ ලැබුණු උරුමේහි ඔබ වාසය කරනවා නම්. කුසලානම් භික්කවේ ධම්මානම් සමාදාන හේතු වේව මිදම් පුඤ්ඤම් පවඩ්ඩති. කුසලේහි සමාදම් වෙලා ඉන්න කියනවා ඔබ තුල පිං වැඩෙන්න පටන් ගන්නවා කියනවා. එවිට ඔබට මාරයාට බැස ගන්න ඔබ තුල අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියනවා. මොකද්ද දැන් මේ පියාගෙන් ලැබුණු උරුමය? සතර සතිපට්ඨානය. මේ තමයි තාත්තගෙන් අපිට ලැබිච්ච උරුමය. තාත්තා කවුද? බුදුරජාණන් වහන්සේ. අපේ තාත්තා ඒ බුදුරජාණන් වහන්සේ. පෙත්තිකේ විසයි ඒ බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච උරුමය තමයි සතර සතිපට්ඨානය. මේකේ වාසය කරන්න කියනවා මේ භික්ෂූනි. මහණෙනි, මේ සතර සතිපට්ඨානය නැමැති පියාගෙන් ලැබුණු උරුමේහි වාසය කරන්න ඔබට මායාවකට බැස ගන්න ඔබ තුල අවකාශයක් ලැබෙන්නේ නැහැ කියනවා. මේ විශේෂ ඉන්න කියනවා. මේ විශේෂ හිතියේ නැත්නම් මායාවට ඕන විදිහට ඔබව යටපත් කරගන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. මේ කෙදි තියෙනවා පින්නතුනි තව බුදුරජාණන් වහන්සේ මේ පෙත්තිකේ විෂයේ කියන එකට මේ කැටකිරිල්ලකගේ උපමාවක් කියලා. කැටකිරිල්ලක් දවසක් මේ හොඳටම තෙත බරි වෙලා තොරණක් උඩට වෙලා මේ අවුව තපිනවා. කැටකිරිල්ලක්. එයා හරි චූටිනේ. තොරණක් උඩට වෙලා අවුව තැප ඉද්දි මේ උකුස්සෙක් ඇවිල්ලා සකුණක් ගී කියලා කියන්නේ අට උකුස්සෙක් ඇවිල්ලා එයාව අල්ලගෙන යනවා. අල්ලගෙන යන ගමන් මේ කැටකිරිල්ල කියනවා මේ හොඳ වැඩේ තමුසෙට උනේ. හොඳම වැඩේ උනේ. කියන දේ අහන්න නැතිවට හොඳම වැඩේ උනේ. Tamanට මේ කියාගෙන තොට හොඳ වැඩේ උනේ. තොට උතනද ඉඳ තිබ්බේ. තෝ කරගත්ත වැරද්ද නිසා තමයි තෝ මේ මැරෙන්න යන්නේ. කියලා Tamanටම දැන් මේ දොස් පවර ගන්නවා. හොඳ වැඩේ උනේ කියලා. තමුසේ හොඳ මේ Tamanට ආйти ගොදුරු විශේෂෙ හිටියානම් ඕක වෙන්නේ නෑනි කියලා අර උකුස්ස අල්ලගෙන යනකොට මේ අර නියපොතු වලින් අල්ලන් යන්නේ මෙයා. අල්ලන් යද්දි කියනවා. ඊට පස්සේ උකුස්ස මේක අහගෙන ඉඳලා අහනවා තොටක් තියනවාද බෝල මේ හැසිරෙන්න තැන උරුම තැන තාත්තගෙන් හම්බෙච්ච තැන උඹටත් තියනවාද කියලා අහනවා. ඊට පස්සේ ඔව් මට තියනවා කියනවා. ආයෙනම් බලන්න ඔබ ගිහිල්ලා බේරිලා වරෙන් කියලා කිව්වහම කොහෙද තියෙන්නේ කියලා අපා මං ගිහිල්ලා එතනින් බස්සලා එන්නම්කෝ කියලා මාව අන්න අර මේ හාලා තියෙන මේ කැටේ උඩින් තියන්න කියනවා ගිහිල්ලා. ඔය ඉඩම් හාපුවාම අර පෙරලෙන පස් කැටේ තියෙන ඒක උඩින් ගිහිල්ලා තියන්න කියනවා. උකුස්සත් ආඩම්බරයට ඒක උඩින් ගිහිල්ලා තියලා
ඌ අහසට පියාසර කරලා ගියයින් පස්සේ වරෙන් දැන් ඔබට මාව ආය අල්ල ගන්න හම්බෙන්නේ පුළුවන් නම් වර අල්ලගන්කෝ බලන්න කියලා වහසි බස් කියනවා. දැන් අර කැටකිරිල්ල අර චූටි එක අර ලොකු උකුස්සට. ඊට පස්සේ උකුස්සත් ආඩම්බරයෙන් පිල්විදා මේ අත්තටු සලාගෙන දුවගෙන මේ පියාඹගෙන එනකොට අරයා ලං වෙනකන් ඉඳලා අර පස් කැටේ ඇතුළට රිංග ගත්තාම උකුස්සට අර වේගය දරා ගන්න බැරුව පස් කැටේ ඇනිලා මේ එයාව කුඩු වෙලා ගිහිල්ලා මරණයටපත් වුණා කියලා කියනවා. අන්න ඒ වගේ තමන්ගේ විෂය තමන්ට හිමි තැන යම් කිසි කෙනෙක් වාසය කරනවා නම් එයාව අල්ලගන්න බෑ කියනවා මාරයට. එයාව මාරයට අල්ලගන්න බෑ කියනවා. ඒ නිසා තමන්ගේ පියවුරුමෙන් ලැබුණු දායාදේහි වාසය කරන්නයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පියවුරුමෙන් ලද දායාදේ තමයි සතර සතිපට්ඨානය. අපිට තියෙන බුදුරජාණන් වහන්සේ හිමි කරලා දුන්න දායාදේ මේක. මේ තමයි භාග්‍යවතුන් වහන්සේලා ලෝකයට උරුම කරලා දෙන දායාදේ. උන්වහන්සේලාගේ දායාදේ. භාග්‍යවතුන් වහන්සේ ජීවත් වෙලා සිටියේදී භාග්‍යවතුන් වහන්සේලා පිරිනිවන් වැඩියයින් පස්සෙත් උන්වහන්සේලා ලෝකයට ඉතුරු කරන දායාදේ තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ නිසා සතර සතිපට්ඨානෙහි වාසය කරන්න ඒක තමයි පියාගෙන් ඔබට ලැබුණු උරුමය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඕන් දැන් අපි දැන් එකක් ඉවර කළා මේකේ. ඒ කියන්නේ දැන් අපි කරන්න ඕනේ වැඩේ මේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. වෙන මොකක්වත් උන්වහන්සේ වදාරන්නේ නැහැ. ওই වැඩේ කරන්න කියනවා. ඕක තමයි දැන් කරන්න ඕනේ. ඕක නොකළොත් ඔබට සිද්ධ වෙන දේ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා අතීතයේ අපිට වෙච්ච දේ සහ දැන් අපිට වෙලා තියෙන දේත් අනාගතයේහි අපිට වෙන්න තියෙන දේත් බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාරනවා. භූත පුබ්බම් භික්ඛවේ රාජා දල්හනේමි නාම අහෝසි චක්කවත්ති ධම්මිකෝ රාජා චාතුරන්තෝ විජිතාවි ජනපදත් තාවරිය පත්තෝ. මහණෙනි ඈත කාලෙක හිටියා සක්විති රජ කෙනෙක්. එයාගේ නම තමයි දල්හනේමි. එයාගේ නම දල්හනේමි. අතීතයේ ඈත කාලේ හිටිය සක්විති පරම්පරාවේ ආදිතමයා තමයි දල්හනේමි. ඒ කියන්නේ මුල් සක්විති රජවරුන්ගේ පටන් ගත්ත එක්කෙනා නෙමෙයි. මේ සක්විති පරම්පරාවක එක්කෙනෙක් නේ මුල් එක්කෙනෙක්. තව සක්විතිවරු ඉඳලා තියෙන ඕන තරම්. මේ එක පරම්පරාවක එක්කෙනෙක් හිටියා. එයාගේ නම දල්හනේමි. එයාගේ හැටි කියනවා චක්කවර්ති චාතුරන්තෝ විජිතා. මේ සියලු සක්විති රජවරුන්ට මේක පොදුයි. එයා සිව් මහා සාගර කෙළවර කොට ඇති ජනපද යන්හි තාවරියක් පත්තෝ. ස්ථාවරත්වයට පත් වෙලා ඉන්නේ. ඒ කියන්නේ මුළු මහත් පොළවම සිව් මහා දිවයින් කියලා කියන්නේ පින්නතුනි මේ මුළු මේ සාගරය මහා සයුර පින්නතුනි මේ තියෙනවා මේ ජම්බුද්වීපය పూర్ව විදේහය අපර ගෝයානය උතුරු කුරු දිවයින කියලා. මේ එකම මුහුද පින්නතුනි මේ ජලය මත තමයි මේ පෘථිවිය පිහිටලා තියෙන්නේ. එතකොට ජලය මත පිහිටලා තියෙන මේ පෘථිවිය ඒ තැන්වල ගොඩබිම් හට අරගෙන තියෙනවා. ඒ හටගත්ත ගොඩබිම් අනුව ඒ හට අරගෙන තියෙන මුහුද එක එක නම් වලින් බෙදනවා. ඒ නිසා එකම මුහුද එක එක නම් වලට බෙදලා තියෙනවා. ඒ බෙදලා තියෙන්නේ සතර මහා සාගරය කියලා බෙදලා තියෙන්නේ. ඒ සතර මහා සාගර වල තියෙන ඒ සාගර අයිති සියලුම දිවයින. ඔය එක දිවයිනකට පින්නතුනි රටවල් තියෙනවායි කියනවා 500 ගානේ. රටවල් 500 ගානේ. ප්‍රධාන මේ එක දැන් උතුරු කුරු දිවයිනට 500යි. ඊට පස්සේ ජම්බුද්වීපයට 500යි. අපර ගෝයානයට 500යි. పూర్ව විදේහයට 500යි. 500 ගානේ 2000ක් තියෙනවා කියනවා මේ ප්‍රදේශ. ඒ 2000ක් ප්‍රදේශවල මුළු පෘථිවියේම ඔය 2000ක් ප්‍රදේශවල අධිපතිය බවට පත් වෙච්ච එක්කෙනා තමයි
චක්‍රවර්ති කියලා කියන්නේ. ජනපද ස්ථාවරිය පත්තෝ. ජනපදයන්හි තමන්ගේ බලය ස්ථාවරව පිහිටගත් රජ කෙනා මුලින් හිටිය දල්හනේමි. සත්ත රතන සමන්නාගතෝ. එයාට රතන 7ක් තියෙනවා 7ක් තියෙනවා. ඒ තමයි තස්සිමානි රතනානි අහේසුම්. මේවා තමයි මොනවද? චක්‍ර රතනං. පළවෙනි එක චක්‍ර රතනය. අපි එදත් මේ ගැන ටිකක් කියලා දුන්නා. චක්‍ර රතනය. චක්‍ර රත්නයක් පහළ වෙනවා රජමැදුර ඉදිරිපිට. රජුරුවන්ගේ රාජමාලිගාව ඉදිරියේ චක්‍ර රතනයක් පහළ වෙනවා. මේ ඔක්කොටම රතන කියන නම හඳුන්වන්නේ පින්නතුනි. රතන කියන එකේ තියෙනවා ගොඩාක් අර්ථ. රත්න කියන්නේ රත්තරන් කියන එකම නෙමෙයි පින්නතුනි. ඒකේ තියෙනවා පූජනීයයි කියන අර්ථය තියෙනවා එකක්. රතන කියන එකේ. ගරු කටයුතුයි කියන අර්ථය එකක්. රතන කියන එකේ. සිතූ පැතූ දේ සිද්ධ කරනවා කියන අර්ථය තව එකක්. රතන කියන අර්ථය. එතකොට මේ වගේ අර්ථ ගණනාවක් තියෙනවා පින්නතුනි. මේ චක්‍ර රතනය කියලා කියන්නේ පින්නතුනි මේ චක්‍ර රතනය හරියට කරත්ත රෝදයක් වගේ මේ හැබැයි මේකේ අර ගරාදි එළියට පැනලා තියෙන්නේ. රවුමම නෙමේ ධර්ම චක්‍රේ න රවුමනේ තියෙන්නේ. මේකේ සඳහන් කරන්නේ අර තියෙන ගරාදි 1000ක් තියෙනවා. ඕවා ඔක්කොම එළියට පැනලා තියෙන්නේ. නිම්බලල්ලෙන් එළියට ඇවිල්ලා තියෙන්නේ ගරාදි. මේ ඒක තමයි මේ චක්‍රයේ විශේෂත්වය. ඉන්ද්‍රනීල මාණික්‍යමය වූ චක්‍ර රත්නයක් තමයි තියෙන්නේ. ඉන්දුනිල් මුවා සක්‍රුවණක් තමයි තියෙන්නේ. ආලෝකයේ යොදුනක් පුරා පැතිර යනවායි කියලා තියෙනවා. රෑත් දවල් හා සමානව යොදුනකට එළිය විහිදවන්න සමත් මණිකක් කියලායි කියන්නේ මේක. මාණික්‍යමය රෝදයක් මේක. මේකට තමයි මිනිස්සු පින්නතුනි වැඳුම් පිදුම් කළේ. ඒ කාලේ හිටිය අය දේවාලයකට වඳිනවා වගේ මිනිස්සු මේකට මල් පහන් පූජා කරලා මේ චක්‍ර රත්නයට තමයි වන්දනා කළා කියන්නේ. මේක පහළ වෙන්නේ මාලිගාවේ ඉදිරියේහි සාමාන්‍ය උසකින්. ඒ කියන්නේ අපි දැන් වනාන්තරයක ගස් තියෙනවනේ. ඒ ගස් වල යම් උස ප්‍රමාණයක් තියෙනවනේ. අන්න ඒ ගසේ උස හා සමානව ඒ ගහක ගෑවෙන්නේ නැති වගේ ප්‍රමාණයකට තමයි පහළ වෙන්නේ. ඒ කියන්නේ හොඳට පේනවා මිනිසුන්ට මේ චක්‍ර රත්නය. ඒ විදිහට තමයි මේ සක්‍රුවන පහළ වෙනවයි කියලා කියන්නේ. ඉතින් මේ සක්‍රුවනට රජ්ජුරුවෝ වම් අතින් කෙන්ඩිය අරගෙන දකුණු අතින් පැන් ඉස්සහම මේ චක්‍ර රත්නය ඒ චක්‍ර රත්නයේ ආනුභාවයෙන් රජ්ජුරුවන්ට පුළුවන් කියනවා මේ අහසට ගොඩ වෙලා යානාවෙන් අහසට ගොඩ වෙලා විශාල පිරිසක් එක්ක 12 යොදුනක පිරිසක් එක්ක මේ මහා පෘථිවිය වටේ ගමන් කරන්න. එච්චර බලයක් තියෙන සක්‍රුවණක් තමයි චක්‍ර රත්නය කියලා කියන්නේ. ඒ පළවෙනි එක චක්‍ර රත්නය. ඊළඟට හස්ති රත්නය. හස්ති රත්නයක් ඇතෙක් ඉන්නවා. ඒ ඇතා එක්කෝ චද්දන්ත කුලේ නැත්නම් උපෝසත කුලේ ඇතෙක්. චද්දන්ත කුලේ ඇතෙක් නම් ලාබාල ඇතෙක් පහළ වෙන්නේ කියනවා. උපෝසත කුලේ ඇතෙක් නම් වැඩිමහල් ඇතෙක් පහළ වෙන්නේ කියනවා. මේ ඇතත් අහසින් ගමන් කරන්න සමත් ඇතෙක් කියනවා. උදේ නැගිටලා මූණ හොදලා මේ ඇතා පිට නැගුණහම රජුරවන්ට පුළුවන් කියනවා අර 2000ක් දිවයින් වටා ගිහිල්ලා උදේ ආහාරයට යලි මාලිගාවට එන්න තරම් වේගවත් හස්ති රත්නයක් කියලා කියනවා මේ ඇතා. ඊට පස්සේ අශ්ව රත්නේ එයත් එහෙමයි. ඒ තරම් අහසින් යන්න පුළුවන් වේගවත් රත්නයක් තමයි. දැන් මෙතන රත්නයක් කියන්නේ රත්තරන් කියන එක නෙමෙයි. අර පූජ්‍යත්වයෙන් සැලකලා තමයි මේ රතන කියන නම මෙතන පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මණි රතනක් මාණික්‍යමය රත්නයක් තියෙනවා රජ්ජුරුවන්ට ආලෝකය ලබා දෙන උදක ප්‍රසාදය ඇති කරලා දෙන දිය වුණු මේ බොර වුණු දියක් ප්‍රසාදයටපත් කරන්න තමත් මාණික්‍ය රත්නයක් මේ රජ්ජුරුවන්ට තියෙනවා. ඊළඟට ස්ත්‍රී රත්නයක් ඉන්නවා. ස්ත්‍රී රත්නය කියලා කියන්නේ සුරූපී වූ කාන්තාවක් මේ රජ්ජුරුවන්ට දේවිය හැටියටපත් වෙනවා.
මේ දේවිය රජුරෝ හිතන්නේ යමක්ද ඒ දේ කරන්න සමත් දේවියක් කියනවා. ඒ වගේම සීත කාලයට උෂ්ණයත් උෂ්ණ කාලයට සීතලයත් ඇති කරලා දෙන්නට පුළුවන් පිනෙන් පහළ වෙච්ච රත්නයක් කියලා කියනවා ස්ත්‍රී රත්නය. ඊළඟට ගහපති රත්නේ ගෘහපති රත්නයක් පහළ වෙනවා රජුරවන්ට. ඒ ගෘහපති රත්නේ තමයි රජුරවන්ගේ නිදාන අරවා මේවා ඔක්කොම මේ දිවස් තියෙන ගෘහපති රත්නයක් හරි ගසලා දෙන්නේ. ඊළඟට පරිනායක රත්නේ කියන්නේ වැඩිමහල් පුතෙක් ඉන්නවා. එයා තමයි රාජ්‍ය භාරය බාරගන්නේ. සක්විති රජතුමාට කරන්න දෙයක් නැහැ. පැත්තකට වෙලා එයාට අනුශාසනා කරන්න විතරයි තියෙන්නේ. සියලුම රාජ්‍ය භාරය අරගෙන යන්නේ වැඩිමහල් පුතා. එයාට සහෝදරයෝ තව ඉන්නවා 1000ක්. ඔක්කොම පරෝසහත් සංකෝපනස්ස පුත්තා හේසුන් සූරා වීරංග රූපා. හරිම දක්ෂයි, වීරයි, හරිම ලස්සනයි. පරසේන ප්‍රමද්දන අනික් අයව මර්ධනය කරන. සෝයිමම් පටවින් සාගර පරියන්තං අදණ්ඩේන අසත්තේන ධම්මේන අභිවිජ්‍ය අජ්ජාවසති. ඒ සක්විති රජතුමා ධර්මයෙන් තමයි මේ සියලුම දිවයින් පාලනය කරන්නේ. කිසිම දඬු මුගුරක් පාවිච්චි කරන්නේ නැහැ. අදණ්ඩේන අසත්තේන අභිවිජ්‍ය අජ්ජාවසති. අතකෝ භික්කවේ රාජා දල්ලනේමි බහුන්නම් වස්සානම් බහුන්නම් වස්සසතානම් බහුන්නම් වස්සසහස්සානම් අච්චේන අඤ්‍යතරම් පුරිසං ආමන්තේසි. ඕන් ඔය රජ්ජුරුව දල්හනේමි රජ්ජුරුව බොහෝ අවුරුදු ගාණක් වර්ෂ මේ වස්සසතානම් බහුන්නම් වස්සසතානම් වස්සසහස්සානම් අවුරුදු 100,000 ගාණක් ගියයින් පස්සේ මොකද කරන්නේ? අඤ්‍යතරම් පුරිසං ආමන්තේසි. එක්තරා පුරුෂයෙකුට කතා කරලා කියනවා යදාතං අම්භෝ පුරිස පස්සෙය්‍යාසි දිබ්බං චක්කරතනං. පුරුෂය ඔබ යම් හේකින් ඔය තියෙන දිව්‍යමය චක්‍ර රත්නය ඔසක්කිතං ථානං චුතං ඔය තියෙන තැනින් පොඩ්ඩක් එහෙ මෙහෙ වුණොත් අතමේ ආරෝචෙය්‍යාසි මට පොඩ්ඩක් මතක් කරන්න ඕන කියලා කිව්වා. දැන් මේ සක්‍රුවන බලා ගන්න වෙනම එක්කෙනෙක් දාලා ඉන්නවා රජුරුව. එයාට කියලා තියෙනවා ඔය සක්‍රුවන ඔතනින් එහෙ මෙහෙ පොඩ්ඩක් සෙලවුණොත් කොහාට හරි වුණොත් ඒ උණ මොහොතේම ඇවිල්ලා මට කියන්න ඕන කියලා. අවුරුදු ගාණක් 100,000 ගාණක් මේ සක්‍රුවන තිබිලා අවුරුදු 100,000 ගාණක් ගියාට පස්සේ තමයි මේ රජුරුව මේ පුරුෂයව කැඳවලා කියන්නේ. ඒවන් දේවාතිකෝ භික්කවේ සෝපුරිසෝ රඤ්ඤෝ දල්හනේ මිස්ස පච්චස්සෝසි. එහෙමයි රජතුමනි කියලා අර පුරුෂයා රජුරවන්ට කියනවා. අද්දසාකෝ භික්කවේ සෝපුරිසෝ බහුන්නම් වස්ස සතානම් බහුන්නම් වස්ස සහස්සානම් අච්චේන දිබ්බං චක්කරතනං ඔසක්කිතං ථානං චුතං. දීර්ඝ කාලයක් වර්ෂ 10 ගානකට පස්සේ අර කාර්ය පැවරුව පුරුෂයා දැක්කා මේ සක්‍රුවන පොඩ්ඩක් තිබුණු තැනින් එහෙට මෙහෙට වෙලා තියෙනවා. මේක හරියටම මෙයා මේ අටුවාවේ විස්තර කරනවා මෙයා මේක එහෙට මෙහෙට වෙනවාද කියලා බලන්න හරියට නූල් ගහලා ඒ නාභියට කෙලින් හරියට නූල් ගහලා මේ හොඳට මැනගෙන තිබ්බේ කියන ගොඩක් උඩ නෙමෙයිනේ තියෙන්නේ. සාමාන්‍ය ගහක උස ප්‍රමාණයට තියෙන නිසා පොඩ්ඩක් හරි එහෙම වුණොත් කියන්න ඕනේයි කියලා එහෙම වෙන්නේ නැති වෙන්න දෙපැත්තට කිනිහිරිලි හිට මේ කණු ගහලා හරියටම සක්‍රුවනට මොකද දේවාලයක් වගේ හදාගෙන මේකට වැඳුම් පිදුම් කර කර හිටියේ. ඒ නිසා පොඩ්ඩක් හරි එහෙට මෙහෙට වුණොත් කියන්න ඕනේ කියලා හරියට ඒවට නූල් ඇදලා තියාගෙන හිටියේ කියලා කියනවා. එහෙම තියාගෙන ඉඳලා ඔහොම අවුරුදු වර්ෂ ගාණක් ගියයින් පස්සේ දැක්කලු පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා තියෙනවා. දිස්වාන යේන රාජා දල්හනේමි තේනුපසංකමිත්වා දල්හනේමින් ඒතදෝච. රජ්ජුරුව ගාවට ගිහිල්ලා දල්හනේමි රජ්ජුරුව ගාවට ගිහිල්ලා මේම සඳහන් කළා. ස්වාමීනි ඒ සක්‍රුවන දැන් ටිකක් තිබුණු තැනින් වෙනස් වෙලා කියලා රජ්ජුරුවන්ට මතක් කළා. අතකෝ භික්ඛවේ රාජා දල්හනේමි ජෙට්ට පුත්තං කුමාරං ආමන්තෙත්වා. රජ්ජුරුව ඒක ඇහුව ගමම්ම වැඩිමහල් පුතාට එන්න කියලා දිබ්බං කිරමේ තාත කුමාර චක්කරතනං ඔසක්කිතං ථානං චුතං. පුත්‍රය ඒ දිව්‍යමය වූ චක්‍රාත්නේ දැන් තියෙන තැනින් වෙනස් වෙලා සුතංකෝපන මේතං යස්ස රඤ්ඤා චක්කවත්තිස දිබ්බා චක්කරතනං ඔසක්කිතං තානං චවතින දානිතේන රඤ්ඤා චිරංජීවිතබ්බෝ. මම අහලා තියෙනවා ඔය
සක්‍රුවන තියෙන තැනින් එහෙ මෙහෙ වුණොත් එහෙම සක්විති රජුරවන්ට තව වැඩි කල ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ කියලා. මං අහලා තියෙනවා. හම්බෙන්නේ නැහැ. ඒ නිසා දැන් මම මේ සක්විති රජ සැප විඳ හොඳටම ප්‍රමාණවත්. මම දැන් දිව්‍ය සැප විඳින්න වැඩපිළිවෙල හදාගන්න ඕනේ. දැන් මේ ධර්මයේ තියෙන කාලේ නෙමෙයි මේ. කියන්නේ රජුරවන්ට දැන් මේ සක්විති රජ සැප විඳලා මේ පොඩි කාලයක් නෙමෙයි. දීර්ඝායුෂ තියෙන කාලේ. විඳලා දැන් මේකෙන් එපා වෙලා මේ සසරින් මිදෙන්න ඕනේ කියලා අදහසක් ඇවිල්ලා නැහැ තව. මොකද එයාට හිතෙන්නේ දැන් මම මේ සක්විති සැප විඳ හොඳටම ඇති. දැන් මම දිව්‍ය කාමයේ විඳින්න ඕනේ කියලා පුතාට කැඳවලා කියනවා මම දැන් දිව්‍ය කාමයේ විඳින්න ඕනේ. දිබ්බා චක්කරතනම මානසිකා කාමා සමයෝදානි මේ දිබ්බේ කාමයේ පරියේසිතුම්. දැන් මට දිව්‍යමය වූ කාමයේ හොයන්න කාලයයි කියලා රජුරවන්ට කියනවා. දිව්‍යමය කාමයේ හොයන්න මට කාලයයි කියලා. කාමයේ පරියේසිතුම්. ඒහි ත්වන් තාත කුමාර ඉමන් සමුද්ද පරියන්තං. දැන් මේ සක්විති රජුරුව හරීම ධාර්මිකයි. හරීම ධාර්මිකයි. මේ හැම මේ ආණ්ඩුවකටම ගිහිල්ලා එයාගේ බලය පිහිටව ගන්නේ කවරකින්ද? බලය පිහිටුව ගන්නේ පංචශීලයෙන්. මේ පංචශීලයේ බලය. ඒ යන හැම රාජ්‍යයකම ඉන්න රජදරුවන්ට කියන්නේ මොකද්ද? මම මේ ඔයාගේ රාජ්‍ය පැහැර ගන්න නෙමෙයි ආවේ. හැබැයි දැන් මේ රජුරුව මේ ප්‍රදේශවලට රටවල් වලට ගියාම රජුරුවන්ට එරෙහිව කවුරුවක් යුද්ධ ප්‍රකාශ කරන්නේ නෑ. අර චක්‍ර රත්නේ බලය නිසා එතුමාගේ තියෙන තේජාන්විත භාවය නිසා මං එදා කිව්වා මහා ලක්කන සූත්‍රයේ කියනකොට සක්විති රජගෙනුට තියෙන මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. බුදුරජාණන් වහන්සේටත් තියෙනවා මහා පුරුෂ ලක්ෂණ 32ක් සක්විති රජුණන්ටත් තියෙනවා. ඒ ලක්ෂණ දිහා බලනකොට කාටවත් එරෙහිව කටයුතු කරන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා ඒ එනකොට රජුණන්ට කියනවා මේ අපේ රාජ්‍ය ඔබතුමා අරගෙන බාර අරගෙන අපිව පාලනය කරන්න කියලා. එතකොට රජුණෝ කියනවා නෑ ඔයාලගේ රාජ්‍ය මම පැහැර ගන්න නෙමෙයි ආවේ. රාජ්‍ය මට ආйти. හැබැයි ඔබටම මේක මම පවරනවා. පංචශීල ප්‍රතිපදාව තමයි කරන්න ඕනේ. දැන් මේ සක්විති රජ කෙනෙක් කියලා කියන්නේ එතකොට බලන්න මේ ආණ්ඩු 2000ක් සම්පූර්ණ පංචශීල ප්‍රතිපදාවෙහි පිහිටෙව්ව මහා පින්වන්ත කෙනෙක්. හැබැයි නිවනෙන් නික්මෙන මගක් දන්නේ නැහැ. පංචශීල ප්‍රතිපදාව දන්නවා. ඒ නිසා ආණ්ඩු මේ 2000කට පංචශීල ප්‍රතිපදාව හඳුන්වලා දෙනවා. මේ ප්‍රතිපදාවෙන් පාලනය කළොත් විතරයි ඔබට ඔබේ රාජ්‍ය පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සියලුම රජදරුවෝ පංචශීල ප්‍රතිපදාව අනුව තමයි රට පාලනය කරන්නේ. ඒ නිසා සක්විති රජතුමා හරීම පින්වන්තයි. දැන් ඔය මේ ස්තූප තනන්න සුදුසු අය බුදුරජාණන් වහන්සේ වදාරනවනේ. කී දෙනෙන්ද? පළවෙනි එක්කෙනා කවුද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දෙවෙනි එක්කෙනා පසේ බුදුරජාණන් වහන්සේ. තුන්වෙනි එක්කෙනා මහරහත් උතුමන් වහන්සේ. හතරවෙනි එක්කෙනා සක්විති රජතුමා. අනාගාමී උතුමන් වහන්සේ කෙනෙකුගේවත් ස්තූපයක් හදන්න බුදුරජාණන් වහන්සේ අනුදැනව දාරලා නැහැ. ස්තූප හදන්න අනුදැනව දාරලා නැහැ. ඔය පන්සල් වල හාමුදුරුවෝ අපවත් වුණාම ඔය පන්සල් අයිනේ අර හදලා තියෙන්නේ ඕව හදන්න බුදුරජාණන් වහන්සේ අනුමත කළා නැහැ. පාළු වෙලා ඇයි පෙරේත බුද්ධිය වෙලා ඉපදිලා හිටියොත් ඒ අල්ල ගලවලා විදි කළා දාලා විතරයි. සෝන් හදන්න බුදුරජාණන් වහන්සේ අනුදැනව දාරලා නැහැ. මේ අනාගාමී වෙච්ච උතුමෙකුටවත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය නැහැ. හැබැයි සක්විති රජතුමාගේ සෝහනක් හදලා වඳින්න පුදන්න සුදුසුයි කියන. ඇයි සක්විති රජ කෙනෙක් පහළ වෙන සමයෙහි මිනිස්සු ඒ සක්විති රජතුමා අනුව තමයි ධර්මෙහි හැසිරලා දෙව්ලොව යන්නේ. ඒ නිසා හරීම දුර්ලභ කෙනෙක් සක්විති රජ කෙනෙක් කියලා කියන්නේ. ඒ නිසා සක්විති සක්විති රජ කෙනෙක් පහළ වෙන සමයෙහි මිනිස්සුන්ට වඳින්න පුදන්න ඕන තරම් සුදුසුයි. ඒ කාලය තුල ඒ වගේ වඳින්න පුදන්න සුදුසු වෙන කෙනෙක්
නෑ. දැන් බුදුවරයෙක් පහළ වෙච්ච කාලේ සෝවන් වෙච්ච කෙනෙකුත් ඉන්නවා, සකෘදාගාමී වෙච්ච කෙනෙකුත් ඉන්නවා, අනාගාමී වෙච්ච කෙනෙකුත් ඉන්නවා, රහත් වෙච්ච කෙනෙකුත් ඉන්නවා. ඒ නිසා වඳින්න පුදන්න ඕනතරම් සුදුසු උතුමෝ ඉන්නවා. අර උතුමන්ට වන්දනාමාන කළා කියලා මේ අහිතක් අනර්ථයක් වෙන්නේ නෑ. නමුත් මේ වෙහෙරක් හදලා වඳින්න සුදුසුයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. වෙහෙරක් හදලා වඳින්න සුදුසු 4 දිනයි. ඇයි සක්විති රජුරෝ එතෙන්ද දැම්මේ? දැන් සෝවන් වෙලත් නෑ. පුදුන් රජ කෙනෙක්. නමුත් ලෝකයක් ධර්මයේ කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කාලෙක පංචශීල ප්‍රතිපදාව හඳුන්වලා දීලා ලෝකයා ස්වර්ගයට අරගෙන යන විශාල කාර්යයක් කරපු රජ කෙනෙක් තමයි සක්විති රජුරෝ. මේ පින නිසා සක්විති රජුරෝ දෙවෙනි ඊළඟ ආත්ම භාවයේ දෙව්ලොවකම ඉපදෙනවා. ඒක ධර්මතාවක් පින්නතුනි. සක්විති රජුරෝ මැරිලා ඊළඟ භවයේ උපදින්නේ දෙව්ලොව. එහෙම අපිට තියෙන්නේ එක භවයක් ඊළඟ භවයේ මේ දෙව්ලොව ඉපදෙනවා කියලා තව එක තැනයි පින්නතුනි. කොහෙද? මරණින් මතු ඊළඟ තැන අනිවාර්ය දෙව්ලොවට යනවා කියලා තියෙන තව එක තැනයි. ඒ කවුද? චූලසෝතාපන්න. එයාට කියන්නේ චූලසෝතාපන්න කියලා. නැත්නම් චුල්ලසෝතාපන්න කියලා. එයාට එක අවස්ථාවක් තියෙනවා ඊළඟ තැන සුගතිය ගිහිල්ලා ඉපදෙන්න. දුගතියකට යන්නේ නැහැ චුල්ලසෝතාපන්න භාවයට පත් වෙච්ච කෙනෙක්. චුල්ලසෝතාපන්න භාවයට පත් වෙන්න පින්නතුරි කාංකා විතරන විසුද්ධිය දක්වා ධර්මයේ පුරුදු කරලා තියෙන්න ඕනේ. චුල්ලසෝතාපන්න වෙන්න. එහෙම නැතුව චුල්ලසෝතාපන්න වෙන්නේ නැහැ. එතෙන්ට ආවොත් ඒත් එක භවයයි පින්නතුනි සුගතිය. ආයෙ දුගතියට යන්න පුළුවන්. හැබැයි සෝවන් වුණොත් ආයෙ කවදාවත් දුගතියට යන්නේ නැහැ. එයා සුගතියමයි ඉපදෙන්නේ. ඉපදුනත් ආත්ම භාව 7යි. ඉන් එහා යන්නෙත් නැහැ. ඉපදෙන්නේ සුගතියමයි. චුල්ලසෝතාපන්න එක සැරයක් ඊළඟ භවයේ කියන්නේ මේ භවයෙන් පස්සේ අනිවාර්යෙන් සුගතියේ ඉපදෙනවා. සක්විති රජුරුවොත් එහෙමයි. චක්‍රවර්ති රජුරුවොත් ගිහලා සුගතියේ ඉපදෙනවා. හැබැයි ඒ භවය විතරයි ඈ. ඊට පස්සේ කොහේ යයිද කියන්න බෑ. ආයෙ සුගතියට යයිද දුගතියට යයිද කොහේ යයිද කියන්න බෑ. අර බුදුරජාණන් වහන්සේ එක තැනක නැවතිලා සිනහපාල කරද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ එතන ඉඳන් අහන්නේ ඇයි භාග්‍යවතුන් වහන්සේ සිනහපාල කළේ කියලා. එතකොට කියනවා කඩිරෑනක් දැකලා සිනහසුනේ කිව්වහම මට පේන්නේ නැහැ කියනවා මෙතන එක කඩියෙක්වත් ඉන්නවයි කියලා පෙර චක්‍රවර්ති රාජ සම්පatti අනුභව නොකරපු. ඒකෙන් පේනවා අපිට සක්විති රජ වුණත් එක අවස්ථාවයි තියෙන සුගතියට යන්න. එක අවස්ථාවයි තියෙන්නේ. ආයේ සුගතියේ ඉඳලා දුගතියට වැටෙන්න පුළුවන්. එක අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව පින්නතුනි හරීම දුර්ලභ අවස්ථාවක්. මොකද මුළු ලෝකයක් පින්නතුනි පංචශීල ප්‍රතිපදාවකට ගන්නවා කියන එක පින්නතුනි හරීම අමාරු වැඩක්. ඒක අපිට හිතන්නවත් පුළුවන් දෙයක් නෙමෙයි පින්නතුනි. අපිට මේ හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් සක්විති රජතුමා මුළු ලෝකයේම පංචශීල ප්‍රතිපදාවට අරගන්නවා. ඒකේ පිනේ බලයෙන් තමයි එතුමා ඊළඟ භවයේ අනිවාර්යෙන් ගිහලා දෙව්ලෝක ඉපදෙන්නේ. ඉතින් දැන් සක්විති රජුරෝ කියනවා මට පුතේ දැන් මේ සක්විති රජ සම්පත් වින්ද හොඳටම ප්‍රමාණවත් දැන් මට සංඥා කරලා තියෙනවා මේ මොනවද ආයුෂ ඉවර වෙගෙනයි එන්නේ. නිසා දැන් මේ දිව්‍ය සැප වින්දින්ද කාලයයි කියලා දැන් මට සංඥා කරන්නේ කියලා. ඒ නිසා මං දැන් මේක බාර දීමට සුදුසු කාලය ඇවිල්ලා කියලායි කියන්නේ. හරියට අපේ රටේ රජවරු වගේ නේ. වයසට යන්න ඉස්සරින් බාර දීලා තියෙන්නේ. රඤ්ඤෝ තස්ස රඤ්ඤෝ චක්කවත්තිස දිබ්බං චක්කරතනං ඔසක්කිතං. මට දැන් හොඳටම මේ මානසික කම් සැප වින්ද ඇති දිව්‍යමය සම්පත් මට දැන් විඳින්න ඕනේ. ඒහිත්වන් තාත කුමාරී ඉමන් සමුද්ද පරියන්තම් පටවින් පටිපජ්ජ. කුමාරයෙන්ද මේ මුහුද කෙලවර කොට ඇති මේ රාජ්‍ය ඔබ බාර අරගෙන කටයුතු කරන්න කියලා වැඩිමහල් පුතාට රාජ්‍ය බාර දීලා සමුද්ද පරියන්තං අහං පන කේසමස්සුන් ඕහාරෙත්වා කාසායා නිවත්තා නියච්ඡාදෙත්වා මම කෙස් රවුළු බාලා කසාවත් ඇඳගෙන අගාරස්ම අනගාරියම් පබ්බජිස්සාමි මම ගිහිගේ අතහැරලා පැවිදි වෙනවා. පුතාට කියනවා අතකෝ භික්කවේ රාජා දල්හනේමි ජෙට්ටපුත්තං කුමාරං සාදුකං රජ්ජේ සමුන්සාසිත්වා. ඒ විදිහට කියලා ලොකු පුතාට රාජ්‍ය බාර දීලා හොඳට අනුශාසනා කරලා කෙස් රවුළු බාලා ගිහිල්ලා
පැවිදි වුණා. ඒක මේ පැවිදි වුණා කියන්නේ කාගාවවත් ගිහිල්ලා පැවිද්ද අරගෙන පැවිදි වුණා නෙමෙයි. ඍෂි පැවිද්දෙන් පැවිදි වුණා කියලා කියන්නේ. තමන්ම කෙස් රවුල් බාගෙන තමන්ම සිවුරු පොරවගෙන පැවිදි බවට පත් වුණා. සත්තාහ පබ්බජිතේ කෝපන භික්ඛවේ රාජිසිස්මින් දිබ්බං චක්කරතනං අන්තරධායි. ඕන් දැන් මොකද උනේ? රජ්ජුරුවෝ ගිහිල්ලා දල්හනේමි රජ්ජුරුවෝ ගිහිල්ලා හරියටම දවස් 7 දී අර තිබුණු චක්‍ර රත්නය අතුරුදහන් වුණා. ඒක අතුරුදහන් වුණා. අතකෝ භික්කවේ අඤ්‍යතරෝ පුරිසෝ යේන රාජා කත්තියෝ මුද්ධාபிසිට්ඨෝ තේනුපසංකම උපසංකමිත්වා. ඊට පස්සේ දැන් ලොකු පුතානේ දැන් රජ වෙලා ඉන්නේ ජෙට්ට පුත්තෝනේ. එයා දැන් හරියට දුක් වුණා මේ සිදුවීම දැකලා. ඒ කියන්නේ සක්‍රුවන අතුරුදහන් වීමේ සිදුවීම දෙක. දැන් මොකද ඇයි මිනිස්සුත් වඳින්න පුදන්නේ සක්‍රුවනට. මේ නිසා දැන් පුතාට හරි ප්‍රශ්නේ දැන් මේක අතුරුදන් වුණේ එක. ගිහිල්ලා මොකද කරන්නේ? කත්තියම් මුද්දාபிසිට්ඨං ඒතදවෝච. රාජීරිසිවරයාට මෙහෙම කිව්වා. යග්ගේ දේව ජානීයාසි දිබ්බං චක්කරතනං අන්තරහිතන්ති අතකෝ භික්ඛවේ රාජා කත්තිය මුද්දාபிසිට්ඨෝ දිබ්බේ චක්කරතනං අන්තරහිතේ අනත්තමනෝ අහෝසි. අනත්තමනංච පටිසංවේදේසි සෝ යේන රාජිසි තේනුපසංකමි. ඊට පස්සේ රජුරෝ ළඟට ගිහිල්ලා මෙහෙම කියනවා. ඍෂිවරයන් වහන්සේ අර චක්‍ර රත්නය අතුරුදහන් වුණා. අන්න එහෙම කිව්වයින් පස්සේ රාජීරිෂිවරයා කියනවා කත්තියම් මුද්දාපසිද්ධං ඒතදෝච පුතාට මෙහෙම කියනවා මාකෝත්වං තාත දිබ්බේ චක්කරතනං අන්තරහිතේ අනත්තමනෝ අහෝසි. දුක් වෙන්න එපා පුතේ ඔක අතුරුදන් වුණාට. සක්‍රුවන අතුරුදන් වුණා කියලා දුක් වෙන්න එපා. මා අනත්තමනංච පටිසංවේදේසි නහිතේ තාත දිබ්බං චක්කරතනං පෙට්ටිකං දායජ්ජං. පුතේ උඹට මම දුන්නේ රාජ්‍ය විතරයි. ඔය සක්‍රුවන කියන එක පියාගෙන් පුතාට උරුම වෙන එකක් නෙමෙයි. ඒක එහෙම උරුම වෙන්නේ නැහැ කිව්වා. ඒක දායාදයක් නෙමෙයි කිව්වා. මගෙන් ලැබුණු දායාදයක් නෙමෙයි කිව්වා. ඉංගතං තාත ආර්ය චක්කවර්ති වත්තේ වත්තාහි. පුතේ උඹ ඕක ඕන්නම් සක්විතිවත් පුරන්න කිව්වා. තානංකෝ පනේතම් විජ්ජති යන්තේ ආර්ය චක්කවර්ති වත්තේ වත්තමානස සදුකෝසතේ පන්න රසේ සීසං නහාන්තස්ස උපෝසතිකස් උපදිපාසාද වරගතස්ස දිබ්බං චක්කරතනම් පාතු භවිසති සහස්සාකාරං සනේමිකං සනාබිකං සබ්බාකාර පරිපුන්නස්. සක්විතිවත් පුරන්න ඉස්සරලා හොඳට ගිහිල්ලා හිත සෝදලා නාලා සුවඳ පැනින් නාලා උපෝසත දිනේ කියන්නේ පොහොව දවසේ පේවස් සමාදන් වෙලා මේ කටයුතු කරන්න කිව්වා. চিරාත් කාලයක්. දැන් මේක මේ උණ ගමන් මේක වෙන්නේ නැහැ කියන මේ අටුවාව කියනවා සාමාන්‍යයෙන් මේ සක්විතිවත් හරියට පුරණ එක්කෙනෙක් අවුරුදු 12ක් පිරුවාම තමයි ආයේ මේ සක්‍රුවන පහළ වෙන්නේ කියලා. අවුරුදු 12ක්. සාමාන්‍ය මධ්‍ය වශයෙන් පුරණ එක්කෙනෙක් අවුරුදු 25ක් පුරන්න ඕනේ කියනවා. ඒ සාමාන්‍ය දුර්වලව පුරණ එක්කෙනෙක් අවුරුදු 50ක් සක්විතිවත් හරියට පිරුවොත් තමයි මේක ලැබෙන්නේ කියලා කියනවා. ඒ නිසා ගිහිල්ලා සක්විතිවත් පුරන්න කියනවා. ඊට පස්සේ ඔය අර සහිත සනේබිකන් නාභි සහිත දහසක් අර ඇති නිම්වලලු සහිත ඔය සක්‍රුවන ඔබටත් පහළ වෙයි කියනවා. ඔක පියාගේ උරුමයෙන් ලැබෙන එකක් නෙමෙයි කියනවා. කතමම් පනත්වං දේව අරියං චක්කවර්ති වත්තං. දේවයන් වහන්සේ ආර්ය සක්විතිවත් මොනවද කියලා අහනවා. තේනහි තාත ධම්මං යේව නිස්සාය ධම්මං සක්කරන්තෝ ධම්මං ගරුකරන්තෝ පළවෙනි එක. මේ ඔක්කොගේම තියෙන්නේ පුතේ ධර්මයේම ගරු කරමින් ධර්මයටම සත්කාර කරමින් ධර්මයටම පූජා කරමින් ධර්මයේම ධ්වජයක් කොටගෙන ධර්මයේම කේතුවක් කොටගෙන ධර්මයේම අධිපති කොටගෙන ධම්මිකං රක්තාවරණ ගුත්තිං සංවිදහසු අන්තෝ ජනස්මි. අන්තఃපුර ජනයාට ධර්මයෙන් සංග්‍රහ කරන්න කිව්වා. සතරාගතීන්ට යන්නේ නැතුව අන්තఃපුර ජනයා කිව්වේ තමන්ගේ රාජ්‍ය ඇතුලේ ඉන්න සියලුම දෙනාට තමන්ගේ රාජ්‍ය ඇතුලේ ඉන්න සියලුම දෙනාට
ධර්මයෙන් සත්කාර කරන්න කිව්වා. ධර්මයෙන් සංග්‍රහ කරන්න කිව්වා. ධර්මයේ මත පිහිටලා ආරක්ෂාව හදලා දෙන්න කියලා කිව්වා. එතකොටම පළවෙනි සක්විති වතේ ඒක. මොකද්ද? තමන් යටතේ ඉන්න සියලුම දෙනාට ආරක්ෂා විධාන හරිගස්සලා දෙන්න. ඒක තමයි පළවෙනි සක්විති වත. තමන් යටතේ ඉන්න පිරිසට ආරක්ෂාව හදලා දෙන්න කිව්වා. සක්කාවරණ ගුත්තින් සංවිධාසු ආරක්ෂාව හදලා දෙන්න. ඒක තමයි පළවෙනි එක. මොකද ආරක්ෂාව නැතුව ගියොත් අනික් මොනවා තිබ්බත් හරියන්නේ නැහැ. අධිපති කෙනෙක් වෙන්න ඕන නම් ඉස්සරලාම කරන්න ඕනේ ආරක්ෂාවක් හරිගස්සලා දෙන එක. දැන් මේක සක්විති රජුණන්ට විතරක් නෙමෙයි. සාමාන්‍ය ගෙදරක වුණත් එහෙමයි. සාමාන්‍ය ගෙදරක වුණත් එහෙමයි. දැන් දරුවන්ට හිතෙන්නේ නැත්නම් අම්මලා තාත්තලාගෙන් අපිට ආරක්ෂාව ලැබෙනවා කියලා ඒ දරුවෝ අධිපතිත්වයෙන් සලකන්නේ නැහැ අම්මයි තාත්තයි දෙන්න. ඒ දරුවෝ අධිපතිත්වයෙන් සලකන්නේ. අධිපතිත්වයෙන් සලකන්නේ අම්මයි තාත්තවයි දෙන්න. දරුවන්ට දැනෙන්න ඕනේ මේ අම්මා තාත්තා දෙන්න අපිට ආරක්ෂාව සලසනවා කියලා. එතකොට තමයි මේ දරුවන්ට අම්මයි තාත්තයි දෙන්න අධිපති කියලා හිතෙන්නේ. මේ චක්‍රවර්ති රජුරුවොත් එහෙමයි කියනවා. සක්විති රජුරුවෝ හරියට වත් පුරනවා නම් සියලුම දෙනාට ඉස්සෙල්ලාම හරිගස්සන්න ඕනේ කියන්නේ ආරක්ෂාව. ඒ ආරක්ෂාව හරිගස්සන්න ඕනේ ධාර්මිකව. ධර්මයෙන් ධ්වජයක් කොටගෙන, ධර්මයේම අධිපති කොටගෙන, ධර්මයේම හේතුවක් කොටගෙන, ධර්මයේම පෙරටු කොටගෙන, ධර්මයටම ගරු කරමින් තමයි මේ ආරක්ෂාව හරිගස්සන්න ඕනේ කියන්නේ. එතකොට අධාර්මිකව මේ ආරක්ෂාව හරිගැස්සුවොත්, අධාර්මිකව මේ ආරක්ෂාව හරිගැස්සුවොත් වෙන්නේ මොකද්ද? යම් පිරිසකට එතනදී අකටයුත්තක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ පිරිස් වශයෙන් ભેද බින්නතාවක් ඇති කරගන්නේ නැතුව සියලුම දෙනාට අන්තෝජනස්මි, සියලුම දෙනාට ධාර්මික රක්ෂාවරණ භාවය සලකන්න ඕනේ කියනවා. එසේම ධර්මයේම පෙරට කොටගෙන බලකායස්මින් ධම්මං ඒව නිසාය කත්තියේසු අනුයුත්තේසු. ඒ කියන්නේ දැන් රජුරුවන්ගේ ඉන්නවනේ බලකාය ආරක්ෂා සංවිධානයක් තියෙනවනේ, සේනාවක් ඉන්නවනේ. අන්න ඒ බලකායවත් හොඳට රැක ගන්න ඕනේ. ඒ කියන්නේ බලකාය විසින් රකින්නා වූ ජනතාවත් රැක ගන්න ඕනේ. ඒක තමයි පළවෙනි එක. ඒගොල්ලන්ට ආරක්ෂාව සලසන්න ඕනේ. ඊළඟ එක තමයි බලකායස්මින් ධම්මං ඒව නිසාය කත්තියේසු අනුයුත්තේසු. තමන් යටතේ ක්‍රියාත්මක වෙන ආරක්ෂක හමුදාවන්ට අවශ්‍ය රැකවරණය ධාර්මිකව ලබලා දෙන්න ඕනේ. ධම්මං ඒව නිසාය බ්‍රාහ්මණ ගහපතිකේසු. ඊට පස්සේ මේ සමාජයේ ඉන්නවා බ්‍රාහ්මණ ගෘහපති පිරිස්. අන්න ඒ අයට ආරක්ෂාව සලසලා දෙන්න ඕනේ. බ්‍රාහ්මණ ගෘහපති පිරිස්. බ්‍රාහ්මණ කියලා කිව්වේ ඒ කාලේ සමාජයේ හැටියට බ්‍රාහ්මණ කියලා කිව්වේ පැවිදි කොටස් වලට. ඒ කියන්නේ සමාජයේ පව් සිද්ධ වෙනවා කියලා දැනගෙන ඒ පවින් වැළකීම පිණිස වනාන්තරගත වෙලා සිල් ආරක්ෂා කරමින් ධ්‍යාන උපදවා ගනිමින් හිටිය පිරිසක් තමයි බ්‍රාහ්මණ කියලා හැඳින්වෙන්නේ. ඒගොල්ලන්ට අවශ්‍ය රක්ෂාවරණ ගුත්තිය සපයලා දෙන්න ඕනේ. ඒගොල්ලන්ට අවශ්‍යයි. ඊට පස්සේ ගෘහපතියෝ කියලා කිව්වේ ඒ සමාජෙ හිටිය සමහර අය සිටුවරු හැටියට. තනතුරු කියන්නේ ආර්ථිකයට බොහෝ උදව් වෙච්ච පිරිසක් හිටියා. අන්න ඒ අයට ධාර්මික ආරක්ෂාවරණ ගුත්තිය සපයලා දෙන්න ඕනේ කියනවා. නැත්නම් ඒගොල්ලන් කඩා වැටුනොත් එහෙම රට දුව ගන්න අමාරු වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට ආරක්ෂාවරණ ගුත්තිය සපයලා දෙන්න ඕනේ කිව්වා. ඊට පස්සේ ධම්මං ඒව නිස්සාය නේගම ජනපදේසු නියම් ගම්බල වාසීන්ට ආරක්ෂාවරණ ගුත්තිය සපයලා දෙන්න ඕනේ. ධම්මං ඒව නිස්සාය සමන බ්‍රාහ්මණේසු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ධාර්මික ආරක්ෂාවරණ ගුත්තිය සපයලා දෙන්න ඕනේ. ධම්මං ඒව නිස්සාය මිගපක්ෂීසු ඒ අයට විතරක් නෙමෙයි සතාසිව්පාවටත් ධාර්මික ආරක්ෂාවරණ ගුත්තිය සපයලා දෙන්න ඕනේ කිව්වා. මාචතේ තාත විජිතේ අධම්මකාරෝ පවත්තිත්ත. මේ ඔබේ විජිතයේහි කිසිම අධාර්මික ක්‍රියාවක් සිද්ධ වෙන්න දෙන්න එපා කිව්වා. යේචතේ තාත විජිතේ අදනාසු අස්සු.
තේසංච ධනමනුප්පදෙය්‍යාසි. ඔබේ විජිතේහි ධනහීන පිරිසක් ඉන්නවා නම්, දුප්පත් පිරිසක් ඉන්නවා නම් අන්න ඒගොල්ලන්ට ධනයක් ටිකක් දෙන්න කිව්වා. ධනමනුප්පදෙය්‍යාසි. යේතේ තාත විජිතේ සමන බ්‍රාහ්මණම් මදප්පමද්දා පටිවිරතා කත්ති කාන්ති සෝරච්චේ නිවිත්තා ඒකමන්තං දමෙන්ති ඒකමන්තං සමෙන්ති ඒකමන්තං පරිනිබ්බාපෙන්ති තේ කාලේන කාලං උපසංකමිත්වා පරිපුච්චෙය්‍යාසි පරිපඤ්ඤෙය්‍යාසි. ඔබේ විජිතේ ඉන්නවා කිව්වා යහපත් ශ්‍රමණ බ්‍රාහ්මණවරු. ශ්‍රමණ බ්‍රාහ්මණ මදප්පමාදා පටිවිරතා. ඒගොල්ලෝ සිහි මුලා වෙලා ඉන්න නෙමෙයි කිව්වා. බොහොම අප්‍රමාදීව කටයුතු කරන අය කිව්වා. බොහොම ඉවසන සුළු අය කිව්වා. කාන්ති සෝරච්චි. ඒ වගේම ඉන්ද්‍රියන් দমনය කරගෙන ඉන්න අය කිව්වා. අන්න ඒගොල්ලෝ ගාවට ගිහිල්ලා කාලෙන් කාලට ගිහිල්ලා වරින් වර ගිහිල්ලා අහන්නේ කිව්වා කුසල් මොනවද අකුසල් මොනවද කියලා. හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා අහන්න කිව්වා. කින් සේවිතබ්බං කින් නසේවිතබ්බං. ඇසුරු කළ යුත්තේ කුමක්ද ඇසුරු නොකළ යුත්තේ කුමක්ද කියලා අහන්න කිව්වා. කින් මේ කරියමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය අස්ස. මොකක් කළොත්ද මට ගොඩක් කල් දුක් විඳින්න වෙන්නේ කියලා අහන්න කිව්වා. කින් වාපන මේ කරියමානං දීඝරත්තං හිතාය සුඛාය. කවරක් කළොත්ද මට දීර්ඝ කාලයක් හිත සැප ලැබෙන්නේ කියලා අහන්න කිව්වා. තේ සංසුත්වා යං අකුසලං තං අබිනිවජ්ජයාසි. ඒගොල්ලන්ගෙන් අහලා යම් අකුසලයක් තියෙනවා නම් ඒක බැහැර කරන්න කිව්වා. යම් කුසලයක් තියෙනවා නම් ඒකේ සමාදම් වෙලා කටයුතු කරන්න කිව්වා. ඔන්න ඕවට තමයි දස සක්විතිවත් කියලා කියන්නේ. ওই දස සක්විතිවත් ටික පුරන්න කිව්වා. ඉදං කෝ තාත අරියං චක්කවත්තන්ති. අරිය චක්කවත්ති වත්තන්ති. මේවා තමයි පුතේ ආර්ය සක්විතිවත් කියලා කියන්නේ. ඒවන් දේවාතිකෝ භික්කවේ රාජා කත්තියෝ මුද්ධාභිසිත්තෝ රාජිසිස්ස පටිසුත්වා අරියේ චක්කවත්ති වත්තේ වත්ති. මේ විදිහට රාජ ඍෂිවරයාගෙන් ඒ කියන්නේ තාත්තගෙන් දැන් පැවිදි වෙලා ඉන්නේ සක්විතිවත් අහගෙන මේ විදිහට සක්විති වත් පුරන්න පටන් ගත්තාර පුතා. එහෙම පටන් අරගෙන උදේට මේ පොහොව දවසක ගිහිල්ලා හොඳට නාලා හිස සෝදන නාලා උපරිපාසද්ද වර්ගසද දිබ්බං චක්කරතනම් පාතුර හොසි. ඔය විදිහට දීර්ඝ කාලයක් යෑමෙන් සක්විති රජ වත් පුරනකොට අර සක්තුවන පහළ වුණා කියලා කියනවා. නහාතකස්ස දිබ්බං චක්කරතනම් පාතුර. සහස්‍රාකාර ඒ සක්විති මේ චක්‍ර රත්නේ හැටි දහසක් අර ඇති නිම්වල සහිත ඒ සක්කුවන පහළ වුණා කියනවා. අතකෝ භික්කවේ රාජා කත්තියෝ මුද්ධාභිසිත්තෝ උට්ටායාසනා ඒකංසං උත්තරාසංගම් කරිත්වා වාමේන හතින. අර විදිහටමයි. එයා මේ මොකද කරන්නේ මේ සක්විති රජුරෝ ඒකංසං උත්තරාසංගම් කරිත්වා උතුරු සංගල ඒකාංශ කොටගෙන පොරවලා වම් අතින් පැන් කෙන්ඩිය අරගෙන දක්ඛිනේන හත්තේන දකුණු අතින් චක්කරතනං අබ්බුක්කිරි. ඒ කියන්නේ සක්‍රුවනට පැන් ඉස්සයි කියලා කියනවා. පැන් ඉස්සාම අර විදියටම අර මුලින් සක්විති රජුරවන්ට සිදුවුණු සිදුවීමම මේ සක්‍රුවනට සිද්ධ වුණා කියනවා. ඒ පැන් ඉස්සයින් පස්සේ මේ සක්‍රුවන දකුණු දිශාවටත් බටහිර දිශාවටත් නැගෙනහිර දිශාවටත් මේ උතුරු දිශාවටත් ගමන් කරලා ඒ බලය ඒ විදිහට සක්විති පුතාට අරන් දුන්නයි කියලා කියනවා. ඒ පුතත් අර විදිහට මේ රාජ්‍යයන්ට ගිහිල්ලා ඒ රාජ්‍ය භාර උසුලන අයට පංචශීල ප්‍රතිපදාවම අනුගමනය කරන්න කියලා පුරුදු කරලා ආවයි කියලා කියනවා. ඊට පස්සේ එහෙම සක්විති රජවරු 7 දෙනෙක් ওই විදිහට එක දිගට ওই ප්‍රතිපදාව පුරාගෙන ඇවිල්ලා තියෙනවා. අර විදිහට තාත්තගෙන් අහහා සක්‍රුවන නැති වුණයින් පස්සේ ඒ ප්‍රතිපදාවේ පිහිටලා ඇවිල්ලා කටයුතු කරලා තියෙනවා. චට්ටෝපි භික්කවේ රාජා චක්කවත්ති සත්තමෝපි භික්කවේ රාජා චක්කවත්ති බහුන්නම් වසසතානම් බහුන්නම් වසසහස්සානම් අච්චේන පුරිසං ආමන්තේසි. ওই විදිහට 7 වෙනි සක්විති රජුරෝ දක්වා මේ විදිහට සිද්ධ වුණා කියලා කියනවා. ඊට පස්සේ
අතකෝ භික්කවේ රාජා චක්කවත් හත්වෙනි රජුරෝ දක්වා මේක කලයින් පස්සේ හත්වෙනි රජතුමා දැන් අර විදිහටම මේ ගිහිගේ අතහැරලා පැවිදි වෙස් අරගෙන ඉන්නවා. එහෙම පැවිදි වෙස් අරගෙන ඉද්දී අටවෙනි සක්විති රජුරෝ සක්විති නෑයා පුතානේ එයාගේ පුතා. එයාත් අර විදිහට රාජාභිෂේක කරලා ඉන්නකොට හත්වෙනි රජුරුවන්ගෙන් පස්සෙත් අර සක්විති රුවන අතුරුදන් වෙලා ගියා දවස් 7කින්. ඊට පස්සේ අටවෙනි එක්කෙනා මොකද කරන්නේ? අටවෙනි එක්කෙනා යන්නේ නැහැ රාජීර්ෂිවරයා හමු වෙන්න. ඕන් දැන් පිරිහෙන්න පටන් ගත්ත විදිහයි කියන්න යන්නේ. පිරිහෙන්න පටන් ගත්ත විදිහ. අටවෙනි එක්කෙනා යන්නේ නැහැ රාජීර්ෂිවරයා හමු වෙන්න. අනගාරියම් පබ්බජිති අරක සක්රුවන පහළ වුණා. ඊට පස්සේ අතකෝ අඤ්‍යතරෝ පුරිසෝ අර පුරුෂයෙක් අර රජුරවන්ට ඇවිල්ලා කිව්වා මෙහෙම සක්රුවන අතුරුදහන් වෙලා කියලා. අන්තරහිතේ අනත්තමනෝ අහෝසි. අටවෙනි එක්කෙනාත් අර විදිහටම නොසතුටු වුණා. අනත්තමනංච පරිසං වේදේසි. තමන් නොසතුටු වුණ බවත් හැඟෙව්වා. නෝචකෝ රාජිසින් උපසංකමිත්ව ආර්යයන් චක්කවත් විවත්තම් පුච්චි. අටවෙනි එක්කෙනා රාජ ඊර්ෂ්‍යවරයා ගාවට ගිහිල්ලා සක්විතිවත් විමසුවේ නැහැ. පරම්පරා 7ක් ගිහිල්ලා අටවෙනි එක්කෙනා මේ. එහෙම විමසුවේ නැහැ. සෝ නෝචකෝ රාජිසින් උපසංකමිත ආර්යයන් චක්කවති පුච්චි. සෝ සමතේනේව සුදං ජනපදම් පසාසති. තස්ස සමතේන ජනපදම් පසාසතෝ පුබ්බේනාපරා ජනපදාන සබ්බන්ති යථාතං පුබ්බකානං රාජූනං අරියේ චක්කවත්ති වත්තේ වත්තමානං. අටවෙනි එක්කෙනා මොකද කරන්නේ? රාජීර්ෂිවරයා හමු වෙන්න ගියේ නෑ සක්රුවන අතුරුදන් වුණයින් පස්සේ. හැබැයි එයත් කනගාටු වුණා, දුක් වුණා. අනේ ඒ සක්රුවන නැති වුණාද කියලා දුක් වෙච්ච බවත් ඇඟෙව්වා. හැබැයි රාජීර්ෂිවරයා හමු වෙලා ගිහිල්ලා ඇයි ඒ සක්රුවන අතුරුදන් වුණේ කියලා අහන්න ගියේ නෑ. එයා මොකද කළේ? තමන්ගේම හිතු මතේට සමතේනේව සුදන් ජනපදම් පසාසති. තමන්ගේ හිතු මතේටම ජනපද පාලනය කරගෙන ගියා. පියාගෙන් තාත්තගෙන් අහන්න ගියේ නෑ. මොකද මේක අතුරුදන් වුණේ කියලා තාත්තගෙන් අහන්න ගියේ නෑ. පෙර රජවරුන් මේ කරපු දේ අහන්න ගියේ නෑ. අතකෝ භික්කවේ අමච්චා පාරිසජ්ජං ගණකා මහාමත්තා අනිකට්ඨා දෝවාරිකා මන්තස්සා ජීවනෝ සම්නිපතිත්වා රාජානං කත්තියම් මුද්දාපිසිත්තං උපසංකතයිත දෝචු. දැන් මෙහෙම රට පාලනය කරන මේ කොට මේ අටවෙනි රජුරෝ රට පාලනය කරද්දී සක්විතිවත් විමසන්නේ නැතුව රට පාලනය කරනකොට ඒ ජනපදවල මොනවද උනේ? යම් යම් තැන්වල කැරලි කෝලහල හටගන්නත් පටන් ගත්තා. රාජ්‍ය පාලනයේ දුර්වල වේගන යනකොට රට තුල කැරලි කෝලහල යම් යම් තැන්වල පටන් ගන්න ඇති වුණා. දැන් මේ ජනපද 2000ක්නේ. ජනපද 2000ක්. ඒ නිසා මේ ජනපද 2000 ඇතුලේ එක එක මේ කැරලි හට ගන්න පටන් ගත්තා. ඊට පස්සේ මොකද කළේ? රජුරුවන්ගේ ඇමතිවරු, රාජ ඉරිසිවරු, ඒ වගේම මේ ආර්ථික විශේෂඥයෝ, මහා ඇමතිවරු, ඊට පස්සේ එක එක අය හස්ත්‍යාචාරවරු, දොරටු පාලකයෝ, උපදෙස් දෙන අය, ඒ හැම දෙනාම එකතු වෙලා මොකද කළේ? මේ රජුරුවන් ගහලා ගිහිල්ලා කිව්වා රජතුමනි ඔය ස්ව මතයෙන් රට පාලනය කරන්න එපා කිව්වා. නකෝතේ දේව සමතේන සුදං ජනපදම් පසාසතෝ පුබ්බේනාපරං ජනපදා පබ්බන්ති යථාතම් පුබ්බකානං රාජූනං අරියේ චක්කවර්තිවත්තේ වත්තමාන. රජතුමනි ওই විදිහට තමන්ගේ හිතු මතයට ওই රටවල් පාලනය කරන්න යන්න එපා කිව්වා. පෙර සක්විති රජදරුවෝ සක්විතිවත් අනුව තමයි රට පාලනය කළේ කියලා කිව්වා. ඒ නිසා මේ සක්විතිවත් ටික අපෙන් අහගන්න කිව්වා. දැන් අර රාජ ඊර්ෂිවරයා ගාවට ගියේ නැති නිසා මේගොල්ලෝ කිව්වා
අපි කියන්නම් මේ සක්විතිවත් ටික අහගන්න කිව්වා. ඒ අනුව රට පාලනය කරන්න කිව්වා. ඊට පස්සේ අර රජුරෝ කියනවා එහෙනම් කියන්නකෝ බලන්න මොනවද සක්විතිවත් කියලා. තස්සතේ මයං අරියං චක්කවත්වත්තම් පුට්ටා භ්‍යාකරිස්සාමාති. අපි මේ සක්විතිවත් මොනවද කියලා පවසන්නම් කිව්වා. ඊට පස්සේ රජුරෝ මොකද කළේ? අර මේ දැන් රටේ ඉන්න අය දන්නවනේ දැන් සක්විතිවත් මොනවද කියලා. ඒගොල්ලෝ දන්න නිසා අරගොල්ලෝ රජුරවන්ට කිව්වා හොඳයි අපි මේ සක්විතිවත් කියන්නම් කියලා. අර රජුරවන්ට ඒ සක්විතිවත් ටික ඔක්කොම කියලා දුන්නා. සක්විතිවත් 10ම රජු මේ සක්විති රජවරු 7 දෙනෙක් ওই විදිහට පරම්පරාවට සක්විතිවත් අහලා පිය රජතුමාගෙන් අහලා දැනගෙන අනුගමනය කරමින් ආවා. නමුත් 8 වෙනි සක්විති රජුරුව තාත්තා හමු වෙලා සක්විතිවත් අහලා දැනගෙන පාලනය කරන්න ගියේ නෑ. ඒ නිසා ජනපදවල යම් කැරලි කෝලහල හටගත්තා. ඊට පස්සේ මැති ඇමතිවරු මේ උපදේශකයෝ ආර්ථික විශේෂඥයෝ ඔය හැම එක්කෙනාම ඇවිල්ලා මේ සක්විති රජුරුවන් මේ සක්විති වෙලා නෑ යා මේ රජුරුවන්ට උපදෙස් දුන්නා. කොහොම හරියන්නේ නෑ රජතුමනි. මේ ඉස්සර මේ අය පාලනය කළේ ඔබතුමාගේ තාත්තා මුතුන් මිත්තෝ පාලනය කළේ සක්විතිවත් අනුවයි රට පාලනය කළේ. ඒ නිසා ඒවා මේ අපි කියලා දෙන්නම් ඒ අනුව පාලනය කරන්න කියලා අරගොල්ලෝ අර සක්විතිවත් 10 මේ රජුරවන්ට කියලා දුන්නා. රජුරුවත් ඒවා පිළි අරගත්තා. පිළි අරගෙන මේ පාලනය කළා. අනික් ජනපද වැසියොත් එතුමට යටත්ව කටයුතු කළා. හැබැයි ඒ වුණාට මෙතුමා අතින් එකක් ගිලිහුණා. සක්විතිවත් 10න් එකක් ගිලිහිලා ගියා. මෙතුමා එකක් ගණන් ගත්තේ නැහැ. 10ම අනුගමනය කළේ නැහැ. නොච කෝ අදනානං ධනේ මනුප්පදායි 9 වෙනි සක්විතිවත අනුගමනය කළේ නැහැ. මොකද්ද? ධනය නැති අයට ධනය දිය යුතුයි කියන මේ සක්විතිවත එතුමා පිරුවේ නැහැ. අදනානං ධනේ අනුපදීයමානේ දාලිද්දියං වේපුල්ල මගමාසි. දිලිඳු මිනිසුන්ට ඒ දිලිඳු මිනිසුන්ගේ ජීවිතේ නගා සිටවන්න අවශ්‍ය වැඩපිළිවෙලක් එතුමා අනුගමනය කළේ නැහැ. ඒ නිසා මොකද වුනේ? දිලිඳුකම රටේ වැඩි වෙන්න පටන් ගත්තා. වේපුල්ල මගමාසි. දැන් මේ සමාජයේ වොන් පිරිහෙන කතාව දැන් කියන්නේ. 8 වෙනි සක්විති රජු 7 වෙනි සක්විති රජුරෝ දක්වා රාජ්‍ය වෘත අනුගමනය කළා, පිළිවෙත් අනුගමනය කළා, නීති රීති අනුගමනය කළා. 8 වෙනි එක්කෙනා එකක් උල්ලංඝනය